right. හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. එහෙමනම් අපි අද ආරම්භ කරන්න සූදානම් වෙන්නේ 2025 SFT රිවිෂන් එක. එතකොට මේක මාස 5න් ඔයගොල්ලොන්ට සිලබස් එකේ තියෙන සියලුම පාඩම් ආවරණය කරලා ඒකේ තියෙන සියලුම තියරි කරුණු ටික පිළිවෙලට ඔලුවට දාගෙන ඒකට අදාළ ෂෝට් නෝට් එක ගහලා ඒකේ සියලුම පාස් පේපර්ස් ටික හදලා එන්න පුළුවන් අනුමාන ප්‍රශ්න ටිකක් හදලා පාඩම ඉවර කරනවා. ඒ විදිහට පාඩම් 25ක් අපිට ඉවර කරන්න තියෙනවා මාස 5න්. එතකොට අඩුම ගානේ මාසයකට එක පාඩම් 5ක්වත් ඉවර වෙන්න ඕනේ. ඒ කියන්නේ පාඩම් 5ක් ඉවර කරන්න ඕනේ මාසයක් යනකොට. ඒ කියන්නේ ටිකක් ලොකු වැඩක් තියෙන්නේ. ඔයගොල්ලෝ දැන් වැඩේ බාර අරන් තියෙන්නේ මේ මාස 5න් කොමාරි A level විභාගයේ ගොඩ දා ගන්නවා. එතකොට ඒකට අදාළව තියෙන SFT විෂය 100%ක් වගකීම් මම බාර ගන්නවා. ඔයගොල්ලෝ අද ඉඳන් මම බාර ගන්නවා. හැබැයි කියන විදිහට ඩිසිප්ලින් එක තියාගෙන වැඩේ කරන්න ඕනේ. ඩිසිප්ලින් එක කියන එක තමයි වැදගත්ම වෙන්නේ මේ A level පන්තියේදී. සාමාන්‍ය A level කියන එක අවුරුදු දෙකක් කරන විභාගයක්. අවුරුදු දෙකක විභාගයක් අපි මාස 5කින් කරන්න යන්නේ. එතකොට ඩිසිප්ලින් කියන එක තිබ්බේ නැත්නම් එතනින් එහාට ආය A level මාස 5න් කොට දාන එක හීනයක් වෙනවා. ඒ නිසා මේකට අසීමිතව උවමනාව තියෙන්න ඕන. මට මේක කරගන්න ඕන. මම මේක කොහොම හරි කරගන්නවා. මේ එක්සෑම් එක මම කොහොම හරි කොට දා ගන්නවා කියන එක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන. ඔයාට මේ වෙනකොට වයස 18ක් වෙන්න පුළුවන්, 20 අය ඉන්න පුළුවන්, 25 අය ඉන්න පුළුවන්, ඊටත් වඩා වැඩි අය ඉන්න පුළුවන්. එතකොට මේ ක්ලාස් එකට සම්බන්ධ කරගත්තේ මම කරගන්නේ පළවෙනි පාර A level විභාගයේ ලිව්වා මොකක් හරි සබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන්. මැත්ස් බයෝ කරපු අය මෙතන ගොඩක් ඉන්නවා. ඊට අමතරව 2015 විතර A level කරපු අය ඉන්නවා. 2011 A level කරපු අය ඉන්නවා. එතකොට මේ විදිහට අර එක එක අවුරුදු වල A level කරපු අය ඉන්නේ. මේ හැමෝම මේ මාස 5න් මේ විභාගේ කොට දා ගන්නවා. ඔයා මේ වෙනකොට ඉන්න මට්ටම මේකට අදාළ වෙන්නේ. හැබැයි කැපකිරීම කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. මොකද වැඩ කරන්න නැතුව A level කොට යන්න බෑ. මේක රේස් එකක් වගේ තියෙන්නේ, තරගයක් තියෙන්නේ. ඔයගොල්ලෝ වැඩ කරන්න නැතුව හිටියොත් ඔයගොල්ලෝගේ රෑන්ක් එක බහිනවා. ඔයගොල්ලෝගේ අරමුණ තියෙන්නේ S3ක් වගේ දා ගන්න ලොකුවට වැඩ කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ A level පාස් වෙන්න. එහෙම හිතන්න එපා. ඔයා හිතන්න දැන් මේ කරන්නේ ජීවිතයේ අවසාන A level විභාගය. ආයේ කවදාවත් මේ A level විභාගය කරන්නේ නැහැ. අවසාන විභාගය A level කියලා කරනවා. ඒතකොට මේකට මාස 5ක් තියෙනවා. මේ මාස 5න් අපි මේක උපරිම මට්ටමට ගොඩ දාගත්තොත් අපිට ඒක අනාගතයට ගොඩක් ප්‍රයෝජනවත්. මොකද දැන් ගොඩක් අයට මෙතන අවබෝධයක් ඇති A level වල තියෙන වටිනාකම මම ඔයගොල්ලන්ට අවස්ථාව දෙන්න කතා කරන්න. අපි මේක ෆ්‍රෙන්ඩ්ලි වැඩේ යන්න ඕන වැඩක් මේක. ඒ කියන්නේ මේ මම ගුරුවරයා ඔයාලා ළමයි එහෙම කියලා අර පන්තියට ආවා වාඩි වුණා රයිට් ක්ලාස් එකේ තියෙන ටික ලියාගත්තා ගියා. ආයෙත් ඊළඟ දවසේ පන්තියට ආවා ආයෙ ගියා. එහෙම හරියන්නේ මේක ලයිව් අපි අතර තියෙන්න ඕන. දැන් ඔයාලා වැඩ ටික කරාද? මම එක එක්කෙනාට පෞද්ගලිකව අහනවා මැසේජ් කරලා කතා කරනවා සමහරට කෝල් කරනවා. එතකොට ඔයගොල්ලෝ වැඩ ටික දෙන වැඩ ටික ඒ විදිහට කරන්න ඕනේ. SFT වල වැඩේ මම සම්පූර්ණයෙන් බාර ගන්නවා. අනිත් විෂයන් දෙකටත් හොඳ ගුරුවරු දෙන්නෙක් ඔයගොල්ලෝ හොයලා ඒ වැඩේට සෙට් වෙන්නත් ඕනේ. ඒකටත් ගයිඩ් එකක් දෙන්නම්. එතකොට ඒ විදිහට මේ මාස පහ මාත් එක්ක වැඩ කරොත් අනිවාර්යෙන් ඔයාලට SFT වල රෑන්ක් එකක් දාන්න පුළුවන් විදිහට එකක් ගන්න අනිවාර්යෙන් උගන්වනවා. එතකොට මේ මාස පහ අපිට හොඳටම ප්‍රයෝජනවත්. ඒතකොට ඔයාලට බයක් තියෙන්න පුළුවන් මාස 5ක් ඇති වෙයිද සිලබස් ටික කරගන්න පුළුවන්. කරපු ළමයි ඉන්න ඕන තරම්. දැන් අර ගිය අවුරුද්දේ ළමෙක් කරා A level අවුරුදු 24යි. එතකොට 25යි දැන්. 26ට යන්න ඉන්නේ. මං හිතන්නේ 25යි. හැබැයි ගිය අවුරුද්දේ A level කරේ මුලින් 2018 තමයි කරලා තිබ්බේ. දිස්ත්‍රික්කයේ 91 අවුලක් නැහැනේ. මාස 4යි යා මහන්සි උනේ. මාස 4ෙන් තමයි සබ්ජෙක්ට් එක අලුතෙන්ම තෝරගෙන විෂයන් 3ම ගොඩ දාගත්තේ. ඒ කියන්නේ ඔයගොල්ලොන්ටත් මේක කරන්න පුළුවන්. ඒක නිසා කොයි වෙලේකවත් හිතන්න එපා අපිට මේක කරන්න බෑ කියලා. මේක පුළුවන්. අනිවාර්යෙන් මේ ගේම් එක ගැහුවොත් තමයි ඔයාගේ අනාගතේ ගොඩක් දොරවල් ඇරෙන්නේ. නැත්තම් සෙට් එකක් තියෙනවා වැහෙනවා. A level විභාගේ නෑ කියන්නේ දැන් අවබෝධයක් තියෙන අයත් ඇති මෙතන ජොබ් කරන අය ඉන්නවා. මම අවස්ථාව දෙන්නම් ඒගොල්ලොන්ටත්. මෙතන මොකක් හරි ජොබ් එකක් කරන කෙනෙක් ඉන්න පුළුවන්. ජොබ් එකක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. A level විභාගයේ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. පළවෙනි වතාවට A level විභාගයේ කරන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේ වැදගත් මේ කියන කතාව. මොකද A level විභාගය කියන්නේ ජීවිතේ එක ටර්නින් පොයින්ට් එකක් විදිහට තමයි මම දකින්නේ.
ඔයගොල්ලොත් ඒක විශ්වාස කරනවා ඇති. ඔයාලට අත්දැකීම් තියෙනවා. ළමයි කතා කරනවා වගේ නෙමෙයි. ඔයගොල්ලෝ ජොබ් කරන අයත් ඉන්නවා. එක එක ෆීල්ඩ් වල ඉන්න අය ඇති. ඒතර ඔයාලට අයිඩියා එකක් ඇති. A level විභාගය කියන්නේ A level විභාගයෙන් පස්සේ සෙට් එක පාස් වෙන සෙට් එක වෙනයි, පාස් වෙන්නේ නැති සෙට් එක වෙනයි. එහෙම එකක් තමයි තියෙන්නේ ලංකාවේ. එතකොට මේක ඔයාලටත් දැන් බලපාලා තියෙන නිසා තමයි නැවත A level විභාගය කරන්න හිතිලා තියෙන්නේ සහ මේ තීරණේ අරන් තියෙන්නේ. එතකොට මේ ගත්ත තීරණේ හරියටම වැඩේ කරේ නැත්තම් මේකත් අපතේ යවුවොත් මේක අවසාන අවස්ථාව. ජීවිතේ ආයෙ A level කරන්න නෙමෙයි. මේ අවසාන මාස පහ මේ මාස පහ ගැම්මට රෑන්ක් එකක් දාන්න, දිස්ත්‍රික් රෑන්ක් එකක් දාන්න. ඒක තමයි කරන්න. ඒ කියන්නේ ඔයා මේ වෙනකොට A level විභාගේ ෆේල් වෙලා නිසා ඔයාට වෙන්න සිද්ධ වුණු දේවල් ඇති. A level එක ෆේල් නිසා මෙන්න මේකට යන්න බෑ. A level විභාගේ ෆේල් නිසා මෙන්න මේ ජොබ් එකේ උසස් වීම ගන්න විදියක් නැහැ. A level විභාගේ පාස් නැති නිසා මෙන්න පඩි වැඩි වීමක් වෙන්නේ නැහැ. මොකද අර ලෙවල් එකක් තියෙනවා. එහෙම තියෙනවා. එතකොට ඒ දේවල් අත්දැකීමෙන්ම දන්න අයත් මෙතන ඉන්නවා. ඒගොල්ලොන්ට අවස්ථාව දෙන්න කතා කරන්න ඉස්සරහට මේ ගෲප් එකේ ඉන්න සෙට් එක ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ අපි යාළුවෝ වගේ එකට දිස්ත්‍රික්ක කීපයක් කට්ටිය මෙතන ඉන්නවා. ගම්පහ අය ඉන්නවා, අනුරාධපුර අය ඉන්නවා, කොළඹ අය ඉන්නවා, මාතර අය ඉන්නවා, මොණරාගල අය ඉන්නවා. එතකොට තව පුත්තලම අය ඉන්නවා හිතන්නේ. කුරුණෑගල අය ඉන්නවා. ඔය විදිහට දිස්ත්‍රික්ක ගොඩක අය සම්බන්ධ වෙලා ඉන්නවා. එක දිස්ත්‍රික්කේ එක්කෙනා ගානේ වගේ සම්බන්ධ වෙලා ඉන්නවා. දැනට මේක ඉස්සරහට යනවා. ළමයි උපරිම මම මේකට තීරණය කළා තියෙනවා. ළමයි 30යි බඳව ගන්න මේ පාඨමාලාව සම්පූර්ණ. ඒ කියන්නේ A level විභාගය අවුල් කරගත්ත අය 30යි 30ට වඩා ගන්න නැහැ. මොකද එක එක්කෙනා ගැන මට හොයන්න ඕන විස්තර. ඒ හොයන විස්තර ටික හරියට අප්ඩේට් කරගෙන ඔයාලගේ පේපර් ලියවගෙන ඒ වගේ ලකුණු දාගෙන ඒවා බලාගෙන ඔය ඔක්කොම මාස පහෙන් කරන්න 30 දෙනෙක් මං සෙට් කරගන්නවා මේ පාර. හරිද? මේ බැච් එක අනිවාර්යෙන් දිස්ත්‍රික් රෑන්ක් විශාල ප්‍රමාණයක් දාන එක තමයි මගේ අරමුණ. එතකොට ඒකට ඕගොල්ලෝ සපෝට් එක දෙන්න ඕනේ. ඕගොල්ලෝගේ ජීවිතෙත් එතනින් සාර්ථක වෙනවා. ඕගොල්ලෝ හොඳට වැඩ කරන්න ඕනේ. විෂයන් තුනම හරියට කරන්න ඕනේ. මම උදව් කරනවා ඕගොල්ලෝගේ ඔය A level විභාගය, ඔය බාධාවක් වෙලා තියෙන විභාගය නැත්තම් හිස රදයක් වෙලා තියෙන විභාගය කොට දාගන්න. එහෙනම් අද ඉඳන් අපි වැඩ පටන් ගමු. ඕගොල්ලෝ අර ඉන්නකොට Zoom එකේ මේ ඕගොල්ලෝගේ නමම ගහගෙන ඉන්න. ඔයාලගේ නම ඒකේ ටයිප් කරගන්න. එතකොට මට ලේසි අඳුර ගන්න සහ හොයා ගන්න. එතකොට ඕගොල්ලෝට තියෙන ප්‍රශ්න තියෙන ඒවා අහන්න පුළුවන්. දැන් අද මුලින්ම මම පාඩම උගන්වන්න පටන් ගන්නෑ. පාඩම උගන්වනවා. පාඩම මුලින්ම පටන් ගන්න. ඕගොල්ලෝගේ පොඩි අදහස් ටිකක් ගන්න ඕන. මොකද ඕගොල්ලෝ දැන් A level විභාගය ඇයි කරන්නේ ඇත්තටම? A level කරන්නේ ඇයි? හේතුවක් තියෙන්න බෑ. දැන් මේ A level කරන වයස නෙමෙයි සමහර අය. සමහර අය කියනවා A level කරන්න වයසක් තියෙනවා. මේ වයස තිබ්බොත් මේ වයසට වඩා අඩු වුණොත් විතර A level කරන්න පුළුවන්. එහෙම එකක් නැහැ. ඕනම කෙනෙකුට A level කරන්න පුළුවන්. මේක කරලා ගොඩ දාගන්න එක ලංකාවේ තියෙන ගොඩක් ජොබ් වලට යන්න ඊට පස්සේ ගොඩක් අවස්ථාවල A level විභාගය කියන එක මුල් තැනක් දීලා තියෙනවා. ඒක ඔයාලට වාසියක් වෙනවා. එතකොට දැන් ඉන්න කට්ටියගේ සමහර අය ඇති ජොබ් කරනවා මේ වෙනකොට දවල්ට ජොබ් එක කළා රැයට තමයි පාඩම් කරන්න දෙන්නේ. රැයට ඒ කියන්නේ පාඩම් කරන්න ඕන සෑහෙන වෙලාවක්. පැය 5ක් විතර නිදාගෙන ඊට වඩා නිදා ගන්න එපා. එතකොට ජොබ් කරන අය ඊළඟට බලමු අපි එතන ජොබ් කරන අය පොඩ්ඩක් කී දෙනෙක් ඉන්නවද කියලා මැසේජ් එකක් දාන්න චුට්ටක්. chat එකට දාන්න. දැනට කතා කරන්න ඕන නම් මයික් එක දෙන්නත් පුළුවන්. ඔයාලා ලේසි විදියක්. chat එකට දාන්නකො ජොබ් කරන අය මොනවද ජොබ් එක කියලා. මොනවද කරන ජොබ් එක කියලා චුට්ටක් දාන්න. අද පොඩ්ඩක් අපි ඕගොල්ලෝ අඳුරගෙන යමු වැඩේට. ජොබ් එක මොකද්ද ජොබ් එක? ජොබ් කරන අය ඉන්නවා කීයද දෙනෙක්? එතකොට අනිත් අයත් අඳුර ගන්න මේක හැමෝම උදව් කරගෙන මේ වැඩේ කරගන්න ඕනේ. අපේ ගෲප් එකේ ඉන්න සෙට් එකම ගොඩ යන්න ඕනේ. කොහොම හරි විභාගයේ ගොඩ දා ගන්න ඕනේ. ඒක තමයි ටාගට් එක. හැබැයි ඉතින් මේ අද මොරාල් වෙලා ගැම්මට වැඩ කරන්න පටන් ගත්තා. තව දවස් දෙක තුනක් ගියාම ආයෙත් මොරාල් බහිනවා, ගැම්ම බහිනවා නම් වැඩක් නැහැ. මේක මේ මාස 6ම මොරාල් එකෙන් වැඩ කරන්න ඕනේ. මාස 6ක් විතර දිනවා. රයිට් ස්ටෝස් හෙල්පර් කෙනෙක් ඉන්නවා. කියන්නේ හරි ඊළඟට ගාමන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවා. මේ වෙනකොට ඔන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා දෙන්නයි. අනිත් අය ජොබ් කරන්නේ නැද්ද මං හිතන්නේ. රයිට් ළමා නිවාසයේ වැඩ කරන කෙනෙක් ඉන්නවා. රයිට්
ඔන්න දැන් 3 දෙනෙක් මම කිව්වේ මේ හැමෝටම පුළුවන් A level විභාගය අනිවාර්යෙන් කොට දා ගන්නවා. මේක තමයි වාගේ ජීවිතේ හම්බෙච්ච හොඳම ක්ලාස් එක කියලා හිතන්න. මම ඔයාලට උදව් කරනවා. ඔයාගේ විභාග කොට දාගන්න. හැබැයි කියන විදිහට වැඩ ටික කරන්න ඕනේ. රයිට් 3 දෙනෙක් ඉන්නවා ජොබ් කරන අය රයිට්. අනිත් අය ජොබ් කරන්නේ නැහැ කියන්නේ A level අවුරුද්දක් දෙකක් ස්කිප් කරපු අය වෙන්න පුළුවන් නැති අය වෙන්න පුළුවන් කොහොම හරි ජොබ් කරන්නේ නැහැ. ජොබ් කරන අයත් ඉන්නවා. රයිට්. එතකොට මේ සියලුම දෙනා එකතු වෙලා තමයි මේ වැඩේ අපි කරන්න යන්නේ. හරිද? හැමෝම group එක පාවිච්චි කරන්න. දැන් අපි අර group එක මම හදලා තියෙනවා. ඒ group එක පාවිච්චි කරන්න. ඔයාගේ තියෙන ඕනම ගැටලුවක් දාන්න, type කරලා දාන්න, open කරලා තියෙන ඕන කෙනෙකුට message කරන්න පුළුවන්. අනවශ්‍ය දේවල් මුකුත් දාන්න එපා group එකේ. ප්‍රශ්න SFT විෂයට අදාළ ප්‍රශ්න දාන්න පුළුවන්. ටෙක්නොලොජි වලට අදාළ තියෙන ප්‍රශ්න දාන්න පුළුවන්. ටෙක්නොලොජි ගොඩ දා ගන්න තමයි මේ සෙට් එක සෙට් වෙලා ඉන්නේ. ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් එක 2015 තමයි හඳුන්වලා දුන්නේ ලංකාවට 2015. එතකොට ඊට කලින් A level කරපු අයත් ඉන්නවා. ඒ කියන්නේ ඒ වෙනකොට ටෙක්නොලොජි කියලා සබ්ජෙක්ට් එකක් තිබුණේ නැහැ. එතකොට ටෙක්නොලොජි සබ්ජෙක්ට් එක හඳුන්වලා දුන්නාට පස්සේ විශාල ජොබ් ප්‍රමාණයක් ලංකාව පුරාම දැන් නිර්මාණය වෙලා තියෙනවා. මේ වෙනකොට අවුරුදු 10ක් වෙන සබ්ජෙක්ට් එක පටන් අරන් මේ 2025 හරියට මාට සෙට් වෙන්නේ අවුරුදු 10ක් සම්පූර්ණ වෙන විභාගයේ අවුරුදු 10ක් ටෙක්නොලොජි පටන් ගන්න 2015 මුලින්ම විභාගයක් තිබුණේ. ඒ කියන්නේ 2013 තමයි ඉස්කෝල පටන් ගත්තේ. එතකොට ඉස්කෝල පටන් ගත්තට පස්සේ මේ වෙනකොට ටෙක්නොලොජි කියන එකේ ET සහ BST වල විශාල ප්‍රමාණයක් කැම්පස් එකට යනවා. කැම්පස් එකට ගිහලා හොඳ පාඨමාලා හදාරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒක chance එකක්. අර maths bio කරලා සමහර විට S3 C3 අරගෙන යන්න පුළුවන් ඒවට වඩා ගොඩාක් හොඳ ඒවට යන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට මේ අවස්ථාව ඔයගොල්ලෝ දැන් ඔන්න ගන්න නම් මාස 5ක් තියෙනවා ප්ලෑන් එකක් හරියට හදා ගන්න ඕන සබ්ජෙක්ට් තුනටම. සමහර අය ඉන්නවා එක සබ්ජෙක්ට් එකක් කරගෙන යනවා අනිත් දෙක නිකන් ඔහේ කරනවා ආස එක වැඩිපුර කරනවා. ඒ ලෙවල් කරන කාලේ ඔයගොල්ලන්ට වෙලා තියෙන දේවල් මම කියන්නේ ආස සබ්ජෙක්ට් එකක් තියෙනවා ඒක වැඩිපුර කරනවා අනිත් සබ්ජෙක්ට් දෙකට ආස නැහැ ඒක පොඩ්ඩක් අඩුවෙන් කරනවා. එතකොට ප්‍රතිඵලය ඇවිල්ලා බලනකොට අර ආසාවෙන් කරපු සබ්ජෙක්ට් එකට තියෙනවා C එකක් B එකක් වගේ. අනිත් දෙකට S දෙකක් එක්ක. හරි මෙතන ඉන්න බහුතරයක් අයට එහෙම තියෙන්න පුළුවන්. එහෙම රිසල්ට් ඇවිල්ලා තියෙන්න පුළුවන්. හේතුව ඒක තමයි. සබ්ජෙක්ට් දෙකෙන් එකකට විතරයි ආසා. නැත්නම් මේ තුනෙන්ම එකකට විතරයි ආසා. ආසයකට වැඩ කරනවා සහ ඒකට ප්‍රතිඵලත් වැඩි වෙනවා. එතකොට මේ SFT කියන එක මම කතා කරන්න මේකට ආස වෙන්න. SFT කියන විෂයට ආස වෙන්න. ඔයා මේක ජීවත් වෙන්න. මේ මාස පහේ SFTත් එක්ක ඉන්න. අන්න SFT වල ඒක එනවා ගේමක් නැහැ. අනිවාර්යෙන් එනවා. ET කරන කට්ටිය මෙතන ඉන්නවා නම් ET තෝරගත්ත කට්ටිය. එතකොට ET සබ්ජෙක්ට් එකට ආස වෙන්න. ET වල මොනවද තියෙන්නේ? ඉංජිනේරින් ටෙක්නොලොජි. රයිට්. ඉංජිනේරින් ටෙක්නොලොජි නමේම තියෙනවනේ ගැම්මක් නේද? ඉංජිනේරින් ටෙක්නොලොජි. කවුරුත් ඉගෙන ගන්න නැති විෂයක්. බහුතරයක් අය දැන් මැත්ස් කරත් බයෝ කරත් ඕක ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඉංජිනේරින් ටෙක්නොලොජි කියන්නේ කැම්පස් එකේ සාමාන්‍ය ඉංජිනේර්ස්ලාට ෆස්ට් ඉයර් එකේ ඉස්සර උගන්වපේවා. දැනුත් එහෙම තමයි ෆස්ට් ඉයර් එකේ උගන්වනවා. A level වලට දාලා තියෙනවා. අර කැම්පස් එකේදී ඉංග්‍රීසි මීඩියම් තමයි උගන්වන්නේ. අර A level වල සිංහල මීඩියම් ඉංජිනේරින් ටෙක්නොලොජි කියලා ඒ සබ්ජෙක්ට් එක උගන්වනවා. ඒකේ තියෙනවා හැම අංශයක්ම ඉංජිනේරින් සම්බන්ධව තියෙන මෙකැනිකල් ඊට පස්සේ සිවිල් ඉලෙක්ට්‍රිකල් ඊට පස්සේ කම්පියුටර් මේ පැති ඔක්කොම ටික ඉංජිනේරින් ටෙක්නොලොජි වලින් කවර් වෙනවා. එතකොට BST කරන්න තෝරගත්ත කට්ටිය ඉන්න පුළුවන්. එතකොට BST වලදී වෙන්නේ ඒකෙදි තියෙන්නේ අර බයෝ පැත්තට බර සබ්ජෙක්ට් එකක් BST කියන්නේ. එතකොට BST වල ගොඩක්ම තියෙන ඔය දැන් හිතන්නකෝ අපි චොක්ලට් සමාගමේ අන්න වැඩ කරන්න ඉන්න ඔෆිසර්ලා ඉන්නවනේ. යාළුවගේ එක එක පෝස්ට් තියෙනවා. ඒ පෝස්ට් ගොඩකට BST කරන අයට යන්න පුළුවන්. මොකද ආහාර හදන සමාගම් විශේෂයෙන් මේ සම්බන්ධව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඊට අමතරව තව කෘෂිකර්මයත් එක්ක කරාට පස්සේ ඇග්‍රිත් එක්ක කරාට පස්සේ යන්න පුළුවන් ෆීල්ඩ් ගොඩක් තියෙනවා. ඇග්‍රි මැනේජ්මන්ට් පැත්තේ. එතකොට මේ A level විභාගය කරලා ඔයා කැම්පස් යන්න අනිවාර්යෙන්. ගිහිල්ලා එතන මේ අවුරුදු 3 හෝ 4 අවසන් කරාට පස්සේ අන්න ඔයාගේ නමට යටින් ඩිග්‍රී එකක් ඇඩ් වෙනවා. එතකොට එතනින් පස්සේ ඔයාගේ කරන මොකක් හරි Taman කැමති පැත්තක් තියෙන්න පුළුවන්, කැමති ජොබ් එකක් තියෙන්න පුළුවන්. ඒ යන ජොබ් එක සාර්ථක කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට දැන් තෝරගත්ත සබ්ජෙක්ට් එකේ ප්‍රශ්නයක් නැත්නම් ඒ දෙක අවුලක් නැහැ. එතකොට SFT අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊට පස්සේ තෝරගන්න ඕනේ තුන්වෙනි සබ්ජෙක්ට් එක.
මේ සබ්ජෙක්ට් එකත් ගොඩක් ලේසි එකක් තෝරගන්න. මොකද සබ්ජෙක්ට් 10ක් දීලා තියෙනවා. මේකේ තෝරගන්න පුළුවන්. සබ්ජෙක්ට් 10ක් දීලා තියෙනවා. ඒතකොට මේ සබ්ජෙක්ට් 10න් දැන් මේ වෙනකොට ඔයාලා සබ්ජෙක්ට් එකක් තෝරගෙන ඇති. ඒතකොට ඔය තෝරගන්න පුළුවන් දැන් මැත්ස් වගේ කරපු කට්ටියට තෝරගන්න පුළුවන් මැත්ස් සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ගණිතය, සාමාන්‍ය ගණිතය. එතකොට ඒක කම්බයින් මැත්ස් තරම් අමාරුත් නැහැ. ඊට පස්සේ O level මැත්ස් වගේ ලේසිත් නැහැ. ඒ දෙක අතරමැද වගේ එකක් තියෙනවා. මැත්ස් වගේ කරලා සබ්ජෙක්ට් මාරු කරපු කෙනෙකුට ඒක බකට් සබ්ජෙක්ට් එක විදිහට තෝරගත්තට ගැටලුවක් නැහැ. එයාට කම්බයින් මැත්ස් වල C එකක් වගේ තියෙන කට්ටිය මෙතන ඉන්න පුළුවන්. කම්බයින් මැත්ස් කරලා එයා C එකක් තිබ්බා ඒ කරන කාලේ. අනිත් දෙකට S තිබ්බා එක්කෝ නැත්නම් එකට S තිබ්බා. එක එක විදිහට ප්‍රතිඵල තියෙන කට්ටිය ඉන්න පුළුවන්. කම්බයින් මැත්ස් වලට කැමති එහෙම කෙනෙක්ට අර සබ්ජෙක්ට් එක තෝරගන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් එකක් එකටත් හොයාගන්න වෙනවා. එතකොට හරිද? මේ විෂයන් තුන බැලන්ස් එක යන්න ඕන නිසා මම කියන්නේ පළවෙනි දවසේ හැමදාම මෙහෙම කතා කරන්නේ නැහැ. අද කතා කරන මේවා ටික ඔළුවට දාගන්න. මොකද ඕගොල්ලෝ සබ්ජෙක්ට් එකටත් අලුත්. තව ඔයගොල්ලෝ A level කරන්න තීරණය කරපු අය ඉන්නවා. දැන් දවස් 2-3කට කලින් තීරණය කරපු අයත් ඉන්න පුළුවන්. සමහර අය ප්ලෑන් එකම තියාගෙන හිටියා 2025 කොහොම හරි කරනවා කියලා ඉන්න කට්ටියත් ඉන්න පුළුවන්. 26 ලියන කෙනෙකුත් දෙන්නෙක් වගේ ඉන්නවා මම හිතන්නේ මෙතන. සමහර විට ඉන්නවද දන්නේ නැහැ ඒගොල්ලෝ ක්ලාස් එකේ. ඉන්නවා කීප දෙනෙක්. අපේ දැන් ලංකාව පුරාම ළමයි සම්බන්ධ වෙන නිසා ගොඩක් 2025 26 27 තුනේම ළමයි සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. එතකොට කොහොම වුණත් මේ මාස 5 ඇතුළත ඔයා මොන අවුරුද්දේ ලෙවල් කරත් සිලබස් එක කවර් කරගන්න පුළුවන් නේ. එතකොට මේක කරගත්තා කියන්නේ 26 ලියන කෙනෙකුට තව අවුරුද්දක් තියෙනවා SFT වලින් පේපර්ස් කරන්න පුළුවන්. ඇයි සිලබස් එක කවර්නේ. මම කොහොමද 25 ලියන අයට සිලබස් එක කවර් කරලා දෙනවා. එතකොට 26 කෙනෙක් මෙතන සම්බන්ධ වෙලා ඉන්නවනම් එයාට පුළුවන් අවුරුද්දකට කලින් සිලබස් එක කවර් කරන්න. 27 කෙනෙක් ඉන්නවනේ එයාට අවුරුදු දෙකමාරකට දෙකකට කලින් සිලබස් එක කවර් කරගන්න පුළුවන්. මේ අවස්ථා මෙහෙම තියෙනවා. ගන්න ළමයි ගොඩ යනවා. ගන්න නැති ළමයි නැවතත් A level fail වෙනවා. ලංකාවේ ගත්තාම 2,75,000ක් විතර ලියනවා. සාමාන්‍ය 2,75,000ක් විතර A level ලියනවා අවුරුද්දකට. ඒකෙන් 1,75,000ක් විතර සුදුසුකම් ලැබුණා කැම්පස් එකට. ඒ කියන්නේ කැම්පස් එකට යන්න තියෙන අවම සුදුසුකම තමයි S3ක් ගන්න. උසස් පෙළ විභාගයේ මොනවා හරි සබ්ජෙක්ට් 3ක් කරලා ඒ අදාළ විදියට හරි තෝරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට මොනවා හරි ගැළපෙන සබ්ජෙක්ට් 3ක් කරලා S3ක් තියෙනවනම් ඒක තමයි කැම්පස් පොතේ තියෙන්නේ. S3ක් තිබීම තමයි ප්‍රමාණවත් කැම්පස් දාන්න තියෙන අවම සුදුසුකම. හැබැයි අර 1,75,000 සුදුසුකම් ලැබුවට කැම්පස් යන්නේ 45,000ක් විතර. ඒ කියන්නේ අර ඉතුරු ටික 1,30,000ම කැම්පස් යන්නේ නැහැ. හේතුව ලංකා කැම්පස් වල ඉඩ නැහැ. තියෙන ඉඩ ප්‍රමාණයට ගන්නේ. 1,75,000 S3 ගත්තා නම් සුදුසුකම් ලැබුවා කැම්පස් යන්න කියලා තමයි UGC එකේ පොතේ තියෙන්නේ. හැබැයි එහෙම තිබ්බට 1,75,000න් 45,000යි කැම්පස් යන්නේ ලංකාවේ තියෙන කැම්පස් ප්‍රමාණය ඉඩ 90 ඒක ගැටලුවක් තමයි. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉපදුනා නම් ඉන්න බෑනේ ලංකාවේ එක්ක වෙන රටකට යන්න ඕනේ. නැත්තම් මෙහි ඉඳගෙන මෙහි වැඩක් කරන්න ඕනේ. සමහර අයගේ අයිඩියාස් තියෙනවා පිටරට යනවා. එතකොට මේ A level කරලා පිටරට යන්න අයටත් A level කියන්නේ ලෝකෙම පිළිගත් විභාගයක්. මොකද හේතුව ලංකාවේ A level කියනකොට ලෝකයේ ඕනම තැනක පිළිගන්නවා. මොකද මේකේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. එතකොට මේ A level කියන්නේ ලෝකේ තියෙන තරඟ විභාග තියෙනවානේ. මුළු ලෝකෙම හැම තැනම හැම රටේම තියෙන තරඟ විභාග ටික අරගෙන පෙළ ගැස්සුවොත් අමාරු පිළිවෙලට 10 වෙනි ස්ථානයට වගේ තියෙන විභාගයක් තමයි මේ A level විභාගය කියලා කියන්නේ. කියන්නේ මේකේ තරගය අධිකව නිර්මාණය වෙලා තියෙනවා. මොකද අර 2,75,000න් 45,000යි කැම්පස් යන්නේ. එතකොට බලන්න 2,75,000ක් ලියනවා. මේකේ කැම්පස් යන්නේ 45,000යි. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? 45,000යි ෂීට් තියෙන්නේ. තරඟ කරනවා මෙච්චරක්. අධික තරගයක් තියෙනවා. පේනවනේ තරගේ විශාලත්වය. එතකොට මෙතෙන්ට පැන ගන්න ඕනේ. මේ ඔක්කොම අතරින් මෙතෙන්ට පැන ගන්න ඕනේ 45,000ට. ඒකට සබ්ජෙක්ට් තියෙනවා. එතකොට මේ සබ්ජෙක්ට් වලින් දැන් ඔයගොල්ලෝ තෝරගෙන තියෙනවා ටෙක්. ඔයගොල්ලෝ තෝරගෙන තියෙනවා ටෙක්. එතකොට මේ ටෙක් වල ඔයා තෝරගත්තා එක්ක ET. නැත්තම් BST. දැන් මේ සබ්ජෙක්ට් ඔන්න ඔහොම තෝරගෙන ඉන්නවා. දෙගොල්ලක් මෙතන ඉන්නවා. මම අහන්න කවුද ET කවුද BST කියලා එතකොට කියන්න. එතකොට ET සෙට් එක අනිවාර්යෙන් SFT කරන්න එපා. BST සෙට් එකත් SFT කරන්න. එතකොට ඒ කියන්නේ SFT වලට ඔන්න ආවා කියන්නේ මම ඒකයි කිව්වේ මම සබ්ජෙක්ට් දෙක අනිත් දෙකක් තියෙන හොයලා බලලා
ඔයාලට අනිවාර්යෙන් හෙල්ප් එක දෙන්නම්. ඒකට ඉතින් ඔන්ලයින් ක්ලාස් හොයාගන්න හොයන්නත් උදව් කරන්නම්. ක්ලාස් දෙකක් හොයාගන්න. ඊට පස්සේ මේ ICT කරන අය ඉන්න පුළුවන් මෙතන. නැත්නම් අර මැත්ස් වගේ සබ්ජෙක්ට් එකක් කරන්න පුළුවන්. ඔන්න. මෙතන BST කරන අයට අනිවාර්යෙන් ගැලපෙන්නේ මම නම් කියන්නේ ඇග්‍රි කරන්න අනිවාර්යෙන්. ඇග්‍රි කරන්නම කියලා. ඇයි හේතුව BST ඇග්‍රි කියන්නේ ළමයි එකම වගේ යන පාඩම් 9ද 9ක් හෝ 13ක් තියෙනවා. ඒ කියන්නේ BST වල තියෙන පාඩම ඇග්‍රි වල තියෙනවා. දැන් සමහර සර්ලා ක්ලාස් කරනවා BST plus ඇග්‍රි කියලා. BST ඇග්‍රි දෙකම කරනවා. ඇයි? එක ක්ලාස් එකෙන් පාඩම් 13ක් විතර කවර් වෙනවනේ. අර ඊටු ටික තමයි අර BST කියලා කරන්න ඕනේ. BST එක්ක කරනවා ඇග්‍රි කරනවා. එතකොට ක්ලාස් දෙකේ අර පාඩම් 7ක් 19ක් විතර පාඩම් 6ක් 7ක් වගේ තමයි වෙනස් වෙන්නේ. අනිත් ඔක්කොම එකම පාඩම්. එතකොට BST ඇග්‍රි කරනවා කියන්නේ එතන ප්‍රතිඵලය ලොකු එකක් දාගන්න තියෙන chance එක වැඩි. මං කියන්නේ BST කරන අයට වෙන මොන හරි සබ්ජෙක්ට් එකක් මෙතන තෝරගන්නට වඩා මාර වාසි එක. හරි. ඒක අනිවාර්යෙන් ගන්න. BST තෝරගත්තා නම් ඇග්‍රි කරන්න අනිවාර්යෙන්ම. ඇග්‍රි ක්ලාස් එකකුත් මම ඔයලා දෙන්නම්. හොඳ ඇග්‍රි ක්ලාස් එකක් සෙට් කරලා දෙන්නම්. ඇග්‍රි කරන්න BST තෝරගත්ත කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් වගකීම ගන්න ඇග්‍රි ක්ලාස් එකක් සෙට් කරලා දෙන්නම්. ඒකේ මම වගකීම ගන්නවා. එතකොට අනිත් ඒවාට නම් තාම මට කියන්න බෑ මේ විෂයන් වලට මෙහෙම මෙහෙම කියලා. මේවට හොයලා දෙන්නම් කියලා කියන්න පුළුවන්. ගුරුවරු හොයලා දෙන්නම්. මේ ක්ලාස් වලටත් මම SFT වැඩේ කොට දාලා දෙන්නම්. ඕගොල්ලෝ එහෙනම් අද ඉඳන් වැඩේ පටන් ගමුනේ. එතකොට මෙතන ET BST කරන අය පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න. මම ET මම BST හරි. හැමෝම එතකොට මැසේජ් එකක් එවන්න ඕනේ. බලමු ET කරන අය කී දෙනෙක් ඉන්නවද? එයාලට එතකොට වෙනම තව මම උදව්වක් කරන්නම්. ET කරන සෙට් එක දාලා එක ගෲප් එකක් තව හදන්නම්. ඊළඟට BST කරන කට්ටිය ටික වෙනම දාලා තව ගෲප් එකක් හදන්නම්. එතකොට ET වල උදව් ගන්න ඕන ET. ඒ විදිහට මම ගෲප් ටික හදලා දෙන්න සබ්ජෙක්ට් වලට. ඔයාලා ඒව හරහා මේ ලංකාව පුරාම ඉන්න අය ඉන්නේ. ටියුට් හුව මාරු කරගන්න පුළුවන්, පේපර්ස් හුව මාරු කරගන්න පුළුවන්. තමන්ගේ ළඟ හිතවත් නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි කවුරු හරි ටෙක් කරපු කෙනෙක් ඉන්න පුළුවන්. එයාගේ නෝට් ටිකක් අරගන්න පුළුවන්. නෝට් තිබ්බට ප්‍රශ්නයක් නැහැ තේරෙනවද? නෝට් ටික අරගෙන තමන්ට පුළුවන් පාඩනුත් මේ වගේ තියෙනවා සමහර ඒවා. තනියෙන් කොට දාන්න පුළුවන් පාඩනුත් තියෙනවා. ඒ කියන්නේ මේකේ බහැලා ඉන්න ඕනේ දැන් මේ දවස් ටිකේ. මේ මාස 5යිනේ. මාස 5 කියන්නේ දවස් 150. ඒතකොට දවස් 150 හරියට මැනේජ් කරගත්තොත් එහෙම ඔයාට ඔය කියන දේවල් ඔක්කොම කරන්න පුළුවන්. මේකෙම ඉන්න ඕන. වෙන දේවල් බෑ ඉතින්. එතකොට දැන් හිතන්නකෝ පවුලේ ලොකු උත්සවයක් තියෙනවා වෙඩින් එකක්. ඔයාලගේ හිතවත්ම නම් ඉතින් කරන්න දෙයක් නැහැ. වලක් අර අනිවාර්යයෙන්ම නම් එහෙම නැත්තම් ඔය ළඟ ඥාති කෙනෙක් ගියනම් ඒ වෙඩින් එකට යන්න ඕනේ නැත්තම් හැබැයි අපි යනවා නම් නිකන් වෙඩින් එකට යන්න ආසයිනේ කෑම එක හරි කාලා ඉන්නනේ. වෙඩින් එකක් කාලා ගිහම් වෙන්නේ. කියලා එහෙම ආස හිතෙන්නේ නැතුව ඒකටත් යන්නේ නැතුව ඒ දවසේ යන්න වැඩක් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ මාස 5ෙම එච්චර කැපකිරීමක් කරනවා. කෑම එකත් එපා කියලා එහෙම වැඩ කරන්න ඔළුව හදා ගන්න ඕනේ. එහෙම නැතුව නිකන් ඔහේ අපි A level කරනවානේ කියලා ඔච්චර කල් අර A level කරපු සිස්ටම් එකක් ඇතිනේ. ඕගොල්ලෝ දැන් ප්‍රතිඵල අඩු කට්ටිය කියන්නේ අනිවාර්යෙන් A level අවුල් කරගත්ත අය. එතකොට A level මේ වෙනකොට කරන්න එක්ස්පීරියන්ස් එකක් නැති. ඒ කියන්නේ තාම විභාගයක් ලියලා නැති අයත් විතර ඉන්නවනේ. ඒතර ඒගොල්ලොත් හොඳ එක්ස්පීරියන්ස් එකක් කරගන්න හරියට වැඩ කරොත් එහෙම මහන්සි වෙලා එතනින් පස්සේ දිගටම පාටි තමයි. හරි. අවුරුදු තමයි ඕන එකක් කර හැකි. අවුලක් නැහැ නිදහස්. ඔයා රෑන්ක් එකක් දාලා ගොඩ දාගත්තට පස්සේ මේ විභාගේ ගොඩ දාගත්තාම අනිවාර්යෙන් ඔයාට ලැබෙන වරප්‍රසාද ප්‍රමාණය වැඩි. ඒක නිසා මේක අනිවාර්යෙන් ගොඩ දාමුනේ. කොහොම හරි ගොඩ දාමු. ගොඩ දානවමයි කියලා මේකට සෙට් වෙන්න අද ඉඳන්. එතකොට මම කිව්වා SFT වල පාඩම් මේ මැසේජ් එක වල දාලා තියන්න මම බලන්නම්. කවුද BST කරන්නේ කවුද ඇග්‍රි කරන්නේ කියලා. එතකොට ඒක අනිවාර්යෙන් BST කරන්නේ ඇග්‍රි නෙවෙයි ET කරන්නේ BST කරන්නේ. හරි. රයිට්. එතකොට SFT වල ළමයි මෙන්න මේ පාඩම් ටික තමයි තියෙන්නේ. එහෙනම් SFT වල තියෙනවා පාඩම් වර්ග ටිකක්. එතකොට මේ ගැන අවබෝධයක් තියෙන අයත් ඇති නැති අයත් ඇති. ඒක නිසා මම චුට්ටක් පැහැදිලි කරන්නම්. මොනවද මේ වර්ග කියන්නේ? ඒ කියන්නේ මේකේ තියෙනවා මැත්ස් පාඩම්. පුළුවන් මේ ගණිතේ යද්දී ඕලෙවල් කාලේ මේ පාවිච්චි කට්ටිය ඉන්නත් පුළුවන් මෙතන. ගැටලුවක් නැහැ. මැත්ස් පාඩම් බය වෙන්න එපා 5යි තියෙන්නේ. හරි. 5යි. ඊට පස්සේ තියෙනවා මෙතන ඔන්න මැත්ස් වගේම මේ අර ඒ කාලේ ඉගෙනගත්ත බයොලොජි බයෝ පාඩම්. බයෝ පාඩම් එකයි තියෙන්නේ. ඒ වෙලාවනේ. අපෝ කටපාඩම් කරන්න බයෝ කටපාඩම් කරන්නේ නෙමෙයි අවබෝධයෙන් ඔලුවට දාගත්තාම ඇති දෙයක්වත් නැහැ. මේකේ ලොකු කොටසක් සෙට් වෙන්නේ නැහැ කොහොමවත්. බයෝ වලින් එන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයේ MCQ 5ක් අනිවාර්යෙන් එනවා. MCQ 50ක් එනවනේ. මම අද පැහැදිලි කරන්නම්. MCQ 50ක් එන එකෙන් අනිවාර්යෙන් 5ක්ම එන්නේ බයෝ වලින්. ඒ කියන්නේ ඔයා මේ බයෝ පාඩම ගොඩ දාගත්තොත් ප්‍රශ්න 5කට ඉරි ගහ ගන්න පුළුවන්. ඒක මේකේ පිළිවෙලක් තියෙන විෂයක්.
අර අනිත් විෂයන් වල කියන්න බෑ මෙච්චරක් එනවා මේ පාඩමෙන් මෙච්චර එහෙම එකක් නෑ. මේක එහෙම නෑ. බයෝ පාර්ට් එකෙන් ප්‍රශ්න පහමයි එන්නේ. ඒක වෙනස් වෙන්නේ නෑ. ඒතර හැම අවුරුද්දෙම ගත්තාම බයෝ පළවෙනි ප්‍රශ්න පහ බයෝ. ඒක ඒ පිළිවෙලක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පහටමයි එන්නේ. හැම අවුරුද්දෙම පේපර් පළවෙනි ප්‍රශ්න පහ බයෝ. අන්න පිළිවෙල. එහෙනම් බයෝ පාඩම ඔයා ගොඩ දාගත්ත කියන්නේ ඒ ප්‍රශ්න ටික ගොඩ. මැත්ස් වල කෙටි ප්‍රශ්න නම් එනවා 10ක්. මම ඒවා කියන්න ඉස්සරහට. ඊට පස්සේ දෙවෙනි පේපර් එකේ එනවා වෙනම ලකුණු සෙට් එකක්. එතකොට ඒව ටික පැහැදිලි කරගෙන යන්නම් මම එන පාඩනුත් එක්කම. එතකොට දැන් මේ කොටස් දෙක හරියට ඔයා කරගත්තොත් එහෙම හරිද? මේ කොටස් දෙක විතරක් කරගත්ත කියන්නේ. දැන් ඔන්න SFT වල තියෙන වාසිය. මේකෙන් එන ලකුණු මෙතන 10යි. මෙතන ඊට පස්සේ මැත්ස් ගණන් දෙකක් තියෙනවා දෙවෙනි පේපරේ. ඒ දෙකම හැදුවොත් එහෙනම් එතන 15ක් වෙනවා. ඒ දෙකම හැදුවොත් 15ක් වෙනවා. එතකොට ලකුණු 25ක් මැත්ස් වලින් ගන්න පුළුවන්. මැත්ස් වලින් විතරක් 25 100ෙන් ඈ ඔය කියන්නේ. 100ෙන් ගන්න පුළුවන්. මේ පාඩම් 5යි මෙතන මේ පාඩමයි. ඊළඟට බයෝ වලින්. බයෝ වල MCQ 5යිනේ. ඒක ලකුණු 5යි. ඊට පස්සේ දෙවෙනි පේපර් එකේ තියෙනවා ව්‍යුහගත කියලා ප්‍රශ්න 4ක්. ඒකෙමයි උත්තර ලියන්න ඕනේ. එතකොට ඒකෙම උත්තර ලියන නිසා ඔයාලට ඒකෙම ලකුණු දෙන්නේ 100 ගානේ. දෙවෙනි පේපර් එකේ අනිත් ප්‍රශ්න වලට 150 ගාන හම්බුනා. මේකට 100යි හම්බෙන්නේ. 100 කියන්නේ ඔය ඉතින් ලොකු ලකුණක් නේ. ඒක ආයේ 20ෙන් බෙදෙනවා. එතකොට 5ක් තමයි එන්නේ ලකුණු. එතකොට ලකුණු 5ක් එතනින් එනවා. ඔන්න ඔහම 10ක් එකතු වෙලා ලකුණු 35ක් සම්පූර්ණයි. දැන් මේ කොටස් දෙක විතරක් ගොඩ දාගත්තත් මම මේ පැහැදිලි කරන්නේ විෂයේ තියෙන ඔයාලට ගොඩ දා ගන්න පුළුවන් පිළිවෙලක් තියෙන. ඒකයි මේ මාස පහෙන් මේ වැඩේ මම බාරගන්නේ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ET වගේ සබ්ජෙක්ට් එකක් අලුතෙන්ම කරන්න ඇවිල්ලා. ඒ කියන්නේ දැන් කරලම නැහැ කලින් මුලින් ඉඳන්මයි කරන්නේ වගේ කියද්දි මාස පහෙන් කරන්න එන්න ගේමක් දෙන්න ඕන. මොකද අලුත්ම දේවල් ඔක්කොම තියෙන්නේ. මෙච්චර කල් ඉගෙන ගත්තේ නැති අලුත්ම දේවල් තියෙන්නේ. ඉංජිනේරින් වල තියෙන ඒවානේ. එතකොට ඒක ගොඩ දාගන්න සෑහෙන කට්ටක් කණ්ඩ වෙනවා SFT වලට වඩා. ඒක තේරුම් ගන්න ඕන. BST කරාම ගැටලුවක් නැහැ. බයෝ කරපු කෙනෙක් නම් එයාට BST එක ඇග්‍රි කරා කියන්නේ අනිවාර්යෙන් B3කට වඩා වැඩි රිසල්ට් එකකට මේ මාස පහ යන්න පුළුවන්. B3කට වැඩි රිසල්ට්. ඒ කියන්නේ අර දෙකත් මම කියන්නේ B2ක්වත් අඩුම ගන්න පුළුවන්. SFT කොහොමත් ඒක ගන්න පුළුවන්. ඒකයි B2යි කියන්නේ දිස්ත්‍රික්කයේ අනිවාර්යෙන් මුල් 20ට වගේ එන්න පුළුවන්. සමහර දිස්ත්‍රික් වල මුල් 50ට වගේ එන්න පුළුවන්. එතන කොළඹයි ඉන්න පුළුවන්, ගම්පහයි ඉන්න පුළුවන්. එතකොට එක එක දිස්ත්‍රික් වල ඔයාලා දන්නවා මේ ප්‍රතිඵලෙන් තමයි යන්නේ කැම්පස් කියලා. ඒකත් ඕන මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. එතකොට ඒ රෑන්ක් එකට යන්න තමයි වැඩ කරන්න ඕනේ. මේක නිකන් ඔහේ කරනවට කරන්න එපා. A level S3ක් දා ගන්න ඕනේ මම කොහොම හරි. A level S3ක් දාගත්තා නම් ඇති වගේ එකකින් පටන් ගන්න එපා කියලා මම කියන්නේ. මේක පටන් ගන්න මම A3ක්ම ගන්නවා. මම රෑන්ක් එකක්ම දානවා. එතකොට අපි ගිහිල්ලා දිස්ත්‍රික් රෑන්ක් එක 50ට ආව නැත්නම් 100 හරි නතර වෙයිනේ. හැබැයි අපි S3ක් ටාගට් කරගෙන වැඩ කරොත් එහෙම අන්තිමේදී මෙලෝ වැඩක් සමහරට කරන්නෙත් නැහැ, කෙරෙන්නෙත් නැහැ. A level විභාගයට කලින් කරා වගේම අවුල් ශාලාවක් වෙන්න පුළුවන්. මේක බහැලා කරන්න පටන් ගත්තේ නැත්නම් මුලින්ම හිතන්න මම A3ක් ගන්නවා. මම රෑන්ක් එකක් දාලා කැම්පස් එකට යනවා. ඒ යවුලක් නැහැ. ඕන වයසක යන්න පුළුවන් කැම්පස්. හරිද? එහෙම යන්න ඕන්නේම නැති කට්ටිය ඉන්න පුළුවන්. එක්කෙනෙක් දෙන්නේ. අනිත් අයට යන්න පුළුවන්. හරි. ජොබ් එකක් බැං කරන්න නැති කට්ටිය ඉන්නවනේ. එයාලට කැම්පස් යන්න පුළුවන්. යන්න නෙමෙයි try කරන්නේ සමහර අය. සමහර අය ඉන්නවා ජොබ් එකක් කරනවා කැම්පස් යන්නේ නැහැ. හැබැයි A level කොට දා ගන්නවා. ඒතකොට ඒක එයා ඒ ටාගට් එක S3ක් කියලා හිතන්න එපා. යත් ජොබ් එක කරන කෙනා අනිවාර්යෙන් ඔයා හිතන්න. මම ජොබ් එකක් කරන කෙනෙක්. මම දැන් වයස මෙයාලට වඩා වැඩි. මම වයස 30යි කියමු. උදාහරණ නිකන් කියන්නේ 30යි. මගේ වයස 30යි. මෙතන ඉන්න අනිත් ක්ලාස් එකේ අය 25 අය ඉන්නවා, 24 අය ඉන්නවා, 20 අය ඉන්නවා. එයාලට වඩා මට අත්දැකීම් තියෙනවා. එයාලට වඩා මම රෑන්ක් එකක් දානවා කියලා එයාලත් එක්ක ගන්න චැලෙන්ජ් කරන්න. තේරුණාද? එයාලත් එක්ක චැලෙන්ජ් කරන්න. මේක තමයි ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. ඒතකොට මේක හරියට කරගත්ත කියන්නේ බහැලා බැරි කමක් නැහැ නේ. පුළුවන්. බහැලා කරගත්ත කියන්නේ අනිවාර්යෙන් ඔයාගේ අනාගතේම සාර්ථකයි. හරි. එතකොට මේකේ මේ කොටස් දෙක තියෙනවා. ඊළඟට තියෙනවා මෙතන ෆිසික්ස් පාඩම්. අප්පා ෆිසික්ස් කියන්නේ මේ පාඩම්. නෑ නෑ ඒව ලස්සනට ඉගෙන ගමු. හරි. ඊට පස්සේ තියෙනවා කෙමිස්ට්‍රි පාඩම්. ෆිසික්ස් පාඩම් 7යි කෙමිස්ට්‍රි 8යි. right. කොහොම තියෙනවා. ඊට පස්සේ මේකේ තව තියෙනවා මොනවද? ICT. ICT පාඩම් තියෙනවා. 5ක් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. එතකොට මේ පාඩම් ටික එකතු වෙලා තමයි ලකුණු 100 හැදෙන්නේ. මේ වගේ ලකුණු මම නිකන් දාන්නම් ඔයාලට ඉස්සෙල්ලම.
මේක 37.5ක් විතර. ඒ කියන්නේ මේකේ තෝරගන්න ක්‍රමයක් තියෙනවා. ඒකත් එක්ක මේ ලකුණු වෙනස් වෙන්න පුළුවන්. 34.5ක් වෙන්න පුළුවන්. මේ දෙක මාරු වෙන්න පුළුවන්. හරි. මේක 37 වෙලා මේක සමහර විට 34 වෙන්න පුළුවන්. එක එක අවුරුදු වල ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. පොඩි වෙනසක් මේ දෙකේ තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ICT වල අනිවාර්යෙන් ලකුණු 10ක් එනවා. ඉරිගහන ප්‍රශ්න 10ක් විතරමයි එන්නේ. ඒ ICT පාඩම් ටික කරගත්තා කියන්නේ ඉරිගහන ප්‍රශ්න ටික හරියට ගොඩ දා ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න ටික සුපිරියර් ගොඩ දා ගන්න නම් ඒකේ පාඩම් පහ කරපු ගමන් අනිවාර්යයෙන් වට පුළුවන් වෙන. ඒ කියන්නේ ලේසි පාඩම් ටිකක් තියෙන. පරිගණකයේ හැඳින්වීම, ඊට පස්සේ ඔය ඔපරේටිව් සිස්ටම් ඊළඟට Word, Excel, PowerPoint වල තියෙන අර පොඩි පොඩි දේවල් ඒ වගේ අර ඔයාට මේක ගොඩ දා ගන්න පුළුවන්. දැනටම දන්න දේවල් ඕගොල්ලෝ සමහර අය කම්පියුටර් පාවිච්චි කරන අය ඇති. හරි. දැන් ඔක්කොම යන්නේ ඩිජිටල් තාක්ෂණයත් එක්කනේ. ඒකත් එක්ක ඔයා ඒ IT ටික ඉගෙන ගන්න ඕන. මොකද මේ ටෙක්නොලොජි කියන එකට මේ විෂයන් පහම දාන්න හේතුව තමයි ටෙක්නොලොජිස්ට් කෙනෙක් තමයි මේකින් අවසානට බිහි වෙන්නේ. ටෙක්නොලොජිස්ට්. ටෙක්නොලොජියා කියලා මේ දැන් Facebook එහෙම. ඒකේ මොකක්ද ටෙක්නොලොජියාද මොකක්ද කියනවා. ඒකේ මාර වැඩ කරන්නේ හරිද? මම ඊයේ බලන වීඩියෝ එකක් මේ ටෙක්නොලොජියා කියලා. ටෙක්නොලොජියා කියලා වෙන රටවල් වල අර ඉන්න සෙට් එකක් මේ මුන් කරන්නේ මොකද්ද මැච් එක බලන්නේ කොහොමද? ෆෝන් එක තියෙනවා මේසේ උඩ. ෆෝන් එකට ගහනවා CCTV එක. හරි. CCTV කැමරා එක ගහලා ඒක තමයි ස්ක්‍රීන් එකට අරන් තියෙන්නේ. දැන් CCTV කැමරාව එක වැටෙනවනේ. එතකොට ස්ක්‍රීන් එකේ බලාගෙන ඉන්නවා අර අතන ෆෝන් එකෙන් තමයි දෙන්නේ. ටෙක්නොලොජියා කියලා දානවා ඊට එන සෙට් එකක් ඉනා වෙයි. හොඳයි ඉතින් මේ ටෙක්නොලොජි එක CCTV එක අරගෙන කෙලින්ම ෆෝන් එකට ගහනවා. zoom වෙලා එනවනේ. ෆෝන් එකත් එක්ක. right. එතකොට මේ සබ්ජෙක්ට් පහෙන් ඔයාලට හැදෙන පේපර් එක කොහොම එකක්ද? පොඩි අයිඩියා එකක් දෙන්නම් ඉස්සෙල්ලාම. ඕවා මම ඔයාලට එවන්නම් PDF විදියට. ඒක බලන්න print කර ගන්නත් පුළුවන්. print කරලා එවන්නත් පුළුවන්. කොහොමත් මම කියන්නේ ඉස්සරහ ටියුට් එහෙම දෙන විදිය, වැඩේ යන විදිය. එතකොට SFT වල තියෙනවා paper 1. මේ paper 1 එකේ තියෙන්නේ මෙහෙම වැඩක්. අර කියපු විදියට ප්‍රශ්න 50ක් තියෙනවා. එකේ ඉඳන් 50ට මේකට එක ලකුණ ගානේ 50 හම්බෙන්නේ. එතකොට මෙන්න මේක තමයි මම දකින විදියට SFT වල තියෙන වැදගත්ම ලකුණු ටික. මේ ටික. වැදගත්ම කියන්නේ අතිශය වැදගත්. එකක් ගන්නම ටාගට් කරනවා කියන්නේ අනිවාර්යෙන් මේ ලකුණු ප්‍රමාණය 50න් 40ට වඩා වැඩියෙන් ගන්න ඕන. අනිවාර්යෙන් 40ට වඩා ගන්න. පළවෙනි එක ඔන්න ඒකක් ටාගට් කරන කෙනෙක් MCQ 40ට වඩා ගහන්න ඕන. ඒක තමයි මම ඔන්න කියන පළවෙනි කාරණා. 40 තමයි අවමය. 40ත් ඕකේ ඒකක් ගන්න පුළුවන්. 40ට අඩු වුණා කියන්නේ ඊට පස්සේ ඒක ගැන බලාපොරොත්තු තියාගන්න ඕනේ. ඒතර B එකට C එකට වැටෙන්න පුළුවන්. ඒක නිසා අන්න 40 ගාන එක තමයි පළවෙනි ටාගට් එක. කියන 10 වරද්දන්න පුළුවන් උපරිම. ඊට වඩා වරද්දන්නේ නැහැ. ඒ කියන්නේ උපරිම ලකුණු ගන්නවා කියන්නේ මොකද්ද? සබ්ජෙක්ට් එකේ පාඩම් 25 පිළිබඳ පූර්ණ අවබෝධය තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් මේක ගන්න පුළුවන්. එතකොට හිතෙන්න පුළුවන් මම වයසයි දැන් මට ඕවා මතක හිටිද්ද නැහැ ඔය කිව්වට. එහෙම එකක් නැහැ. මේක මතක තියාගන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ ඕන තරම් දේවල් මතක තියාගන්නවා. දැන් ඕගොල්ලෝ මොනවා හරි කතාවක් බැලුවොත් එම් පහුදාට කියනවා විස්තරේ ඊයේ වෙච්ච එකනේ. ඇඩ් කර කර පෙන්වන කට්ටියක් ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ මතකය කියන එක තියෙනවා. ඒක Taman තමයි හදාගන්න ඕනේ. දැන් සමහර අය ඉන්නවා මේ පාඩම මම උගන්වපු ගමන් ඔලුවට යන කට්ටියක් ඉන්න පුළුවන්. එහෙම ඉන්නේ 100ට 1යි. ඉතුරු 99 මොකක්ද වෙන්නේ? මේවා නැවත නැවත ඔලුවට දාගන්න try කරන්න. රයිට්. මේක මෙහෙමයි. අද ක්ලාස් එකේ මේ පාඩම කරා. ඒතකොට මේකේ මම ගණන් ටික දැන් පන්තියේ හදපු ටික මම හදවන ටික අනිවාර්යෙන් තව පාරක් හදලා එදා දවසේ නිදා ගන්න. සතියට අපි දවස් 3ක් live class යනවා. හරිද? සතියට දවස් 3ක් යනවා. ඒතකොට මාසෙට දවස් 12ක් යනවා. එතකොට මාසෙට දවස් 12ම අනිවාර්යෙන් live ඔයාලා class එකට එන්න ඕනේ අංක එකට ඒකත් බලනවා. මොකද එහෙම නැතුව මට වගකීමක් ගන්න බෑනේ. ඔයගොල්ලෝ හරියට පන්තියට පිළිවෙලට එන්නේ නැත්තම්. එතකොට දැන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි රෙකෝඩින් දෙනවද? රෙකෝඩින් දෙන්නේ නැහැ දෙනවා. මේ දෙන්නේ නැහැ එකපාරම ඉල්ලපු ගමන් රෙකෝඩින් එක මෙන්න කියලා එවන්නේ නැහැ. හේතුව තමයි රෙකෝඩින් එක බලාගෙන ඔයා ක්ලාස් එක කට් කරන්න පුළුවන්. අපෝ අද බෑ. අද පාටියක් තියෙනවා. හරි. දැන් උලන්නේ නැහැ රෙකෝඩින් එක බලනවා කියලා. කට් කරොත් පුතේ ක්ලාස් එක සෝරි තමයි. හරි. ඊට පස්සේ කෝල් එකක් දීලා හේතු කියලා රෙකෝඩින් එක ඉල්ල ගන්න ඕන. ප්‍රයිවට් තමයි එවන්නේ. ඒ නිසා කිසිම කෙනෙක් ක්ලාස් කට් කරන්න බෑ. එහෙනම් ඔයාලට තියෙනවා ලොකු වගකීමක්. මාසෙට දවස් 12යි. මාස 5න් මම වැඩ ඉවර කරලා දෙනවනේ. එක්සෑම් එක තියෙන හරියටම නොවැම්බර්
11 හෝ 10 හෝ 11 වගේ 11 හොඳ නම්බර් එකක් 11 11 තමයි විභාගෙදී 11 11 වෙනකොට අද ඇවිල්ලා මැයි 2 5යි 2 දැන් මේ වැඩේ පටන් ගන්න අපි ඔන්න 5යි 2 දැන් හදලා බලන්න හරි 5යි 2 ඉඳන් 11යි 11 වෙනකල් කොච්චර කාලයක් තියෙනවද කියලා හදලා බලන්න 6යි 2 7යි 2 8යි 2 9යි 2 10යි 2 11යි 2 මාස 6ක් හරියටම තියෙනවා. ඒතර මම මේ වැඩේ වාට මාස 5න් ඉවර කරලා දෙනවා. මොකද full syllabus එක මාස 5න් ඉවර කරනවා. එහෙනම් තව මාසයක් ඉතුරු අපරාධනේ සර් ඒකත් ගන්න. ඒකෙදි කරන්නේ අපි full papers අවසාන මාසේ papers විතරමයි. theory ඉවරයි ඒතකොට. කියන්නේ theory ඉවර කරන්න අර මාස 5 පිළිවෙලට එන්න ඕනේ. ඊට පස්සේ full paper class එක මාසයක් ඒත් දවස් 15ක් විතර full papers කරනවා. එතකොට අනිත් subject කරන්නේ නැද්ද සර්? අපි දවස් 15ම. ඉතින් අනිත් subject කරනවා දවසේ මම පැය 24ම ගන්න නැහැ නේ. දවස් 12ක් කිව්වට ඔක පැය 3ේ class එක පුළුවන්. පැය 6ේ class වෙන්න පුළුවන්. පැය 4ේ class වෙන්න පුළුවන්. බය වෙන්න එපා. මෙහෙමයි අපි class පටන් ගත්තාම සමහරට අද නම් නෙමෙයි පාඩම පටන් ගත්තාම සමහරට පාඩම ඉවරෙදි 12 වෙන්න පුළුවන්. රෑ 12. නිදිමත එහෙම තියාගෙන මේ අර තොත්තු බබාලා වගේ නම් මේ ක්ලාස් එකට එන්න ලෑස්ති වෙන්න එපා. එහෙම මේක කරන්න බෑ. මාස 5න් ඉලවල් කරන්න බෑ. එහෙනම් ආයෙත් ඕක අතහැරලා නිකන් ඉන්න පුළුවන්. හරි. ඒ කියන්නේ 12 වෙනකල් ක්ලාස් එක තිබ්බොත් ඉන්න වෙනවා හැරලා. හරි. 1 වෙනකල් තියෙනවා නම් ඉන්න වෙනවා. උපරිම 1 2 වෙනකල් වගේ තමයි සාමාන්‍ය මම තියන්නේ. ඊට වඩා තියන්නේ නැහැ. හරිද? 1 2 වෙනකල් තිබ්බා ඇතිනේ. එතකොට ඇහැරලා ඉන්න පුරුදු කරනවා මම. ඇහැරලා ඉන්න බැරි කට්ටිය ඉන්නවා නම් මම පුරුදු කරන්නම් ඇහැරලා ඉන්න. ඇහැරලා ඉන්නවා වැඩ කරනවා ගණන් හදනවා. හරි. හරියට වැඩේ ආසාවෙන් කරන්න ඕනේ ඒක. ආසාවෙන් කරොත් අනිවාර්යෙන්ම කරනවා. ඊට පස්සේ මාසයක් විතර ගියාම නිදිමත නැහැ. ඊට පස්සේ මට සමහරට කෝල් කරනවා මේ නිදියන්න විදියක් නැහැ. මේ නිින්ද යන්නේ නැහැ. එහෙම ප්‍රශ්නත් එන්න පුළුවන්. ඒ කියන්නේ වැඩ කරලා හරි. මාස 5න් මේක කරන්න එහෙම නිදි මරාගෙන ගේම ගහන්න ඕනේ. අනාගතයේ දවසක කියන්න ඔයාලට කතාවක් තියෙන්න ඕනේ. මම ක්ලාස් එකේ අනාතර අර ගිය පාර අපේ රෑන්ක් දාපු කට්ටියට මම පොඩක් කතා කරන්නම්. ඔයාලට පොඩ්ඩක් විනාඩියක් කතා කරන්න කියලා රෑන්ක් දාපු කියන්නේ එයාලා මට සුපිරි රිසල්ට් එකක් ඈ. දැන් ලංකාවේ 1 2 එහෙම ගන්නවට වඩා රිසල්ට් එකක් ඒ දෙන්න දාලා තියෙන්නේ. එයාලා ගැන මම කියන්නම් එයාලා ක්ලාස් මේ ඇවිල්ලා ඉන්නවා නම් එයාලා ගැන මේ විස්තරේ පොඩ්ඩක් කියලා එයාලට අවස්ථාව දෙන්නම්. ඒක ඔයාලට මාර වටිනවා ඒ කතා. හරි ඒගොල්ලොන් කතා වෙනස්ම විදිහේ පුද්ගලයෝ දෙන්නෙක් එයාලා දෙන්න මාස 4න් මේ වැඩේ කරා. එතකොට ඔයාලට මාස 5ක් නෙමෙයි 6ක් තියෙනවා. මේක ඇයි අපිට කරන්න බැරිද? පුළුවන් මේක පුළුවන්. අද ඉඳන් පටන් ගන්න. අද ඉඳන් පටන් ගන්න මේ වැඩේ කරගෙන යන්න. එතකොට මේ 5යි 2 ඉඳන් 11 11 වෙනකල් ඔයාලට අවස්ථාව තියෙනවා. එතකොට 11 11 පටන් ගන්න විභාගය තමයි ඔයාගේ ජීවිතේ වැදගත්ම විභාග කියලා හිතන්න. මෙච්චර කාලයකට විභාග ලියලා ඇති එක ඒවා. ජොබ් වලට යන විභාග ලියපු කට්ටියත් විතර නැති. තරග විභාග වලට ලියපු කට්ටිය ඇති. හැබැයි මේක තමයි වැදගත්ම විදිහ. මේ මාස 5 තමයි මේ මාස 5 6 තමයි ජීවිතේ වෙනස් කරන ටර්නින් පොයින්ට් එක හැරවුම් ලක්ෂ්‍ය කරගන්න මේක. හරිද? එතකොට මේ පේපර් 1 එකේ ලකුණු 50ක් එනවනේ. 50න් 40ක් ඔන්න ගත්තා කියමුකෝ. ඒතකොට දෙවෙනි පේපර් එක මොකද්ද? මේකේ ප්‍රශ්නක් තියෙන පිළිවෙලක් තියෙනවා මම අර ඉස්සෙල්ලා කිව්වේ. බයෝ වලින් 10යි, මේ 5යි, මැත්ස් වලින් 10යි, ඊට පස්සේ කෙමිස්ට්‍රි ෆිසික්ස් වලින් 12 13 ඇවිල්ලා ICT 10ක් එනවා. හරිද? මේ විදිහට ඒක 50 සෙට් වෙනවා. මෙතන දෙවෙනි පේපරේට ගියාම තමයි අන්න වැදගත්. මේකේ තියෙනවා A කොටස තියෙනවා. B තියෙනවා. C තියෙනවා D තියෙනවා. කොටස් 4ක් තියෙනවා. එතකොට මෙයාගේ මේ පේපරේ කොටස් 4ක් තියෙනවා මේ පේපරේ. දැන් මම ඔයාලා ලියන්න යන පේපරේ. එතකොට ළමයි පළවෙනි කොටස තමයි මේකේ තියෙන්නේ මේ කොටසේ ව්‍යුහගත ප්‍රශ්න 4ක්. ඔන්න පේපර් එක මම පැහැදිලි කරනවා. මේක නැතුව ඔයාලට බෑ. මේ ස්ට්‍රක්චර් එක අනිවාර්යෙන් ඔයා පළවෙනි පිටුවේ ගහගන්න ඕනේ. පේපර්ස් හැදෙන විදිහ හරි. මම ඊට පස්සේ අහනවා ඔයාලගෙන් ප්‍රශ්න හිටපු ගමන්. කොහොමද දෙවෙනි පේපරේ ප්‍රශ්නේ? එතකොට ඒ අවබෝධය තිබ්බම මේ ප්‍රශ්නෙට අපි සෙට් වෙන්නේ. රයිට් මම ඔන්න මැත්ස් ප්‍රශ්න පාඩම් 5 ඉවර වෙච්ච ගමන් මැත්ස් ප්‍රශ්න ටික ඔක්කොම පහුගිය විභාග ගණන් ටික අවුරුදු 10ක තියෙන විභාග ගණන් 2015 ඉඳන් 2024ට එනකම් ඒ අවුරුදු 10 විභාග ගණන් ටික හැදුවාම ඔයාලට සුපිරි දැනුමක් එනවා. හැබැයි ඉතින් ඒකට නිදියකට හරියන්නේ නැහැ. අර පැය 4ක් 5ක් නිින්ද සීමා කරගෙන වැඩ කරන්නයි තියෙන්නේ. ඒතර මේ වැඩ කරන එක ටයිම් ටේබල් එකකට වගේ හදාගෙන කරනවා නම් එහෙමත් හොඳයි. සමහර අය ටයිම් ටේබල් සෙට් වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට ටයිම් එක තියෙන වෙලාවේ උපරිම මොකක් හරි සබ්ජෙක්ට් එක ඒ පාඩම ඉවර නම් ඉවරම කරලා දාන්න. ආයෙ ඒක බලන්නේ නැහැ. ආයෙ ඊළඟ පාඩමක් ඉවර කරනවා. එහෙම දවසින් දවස පාඩම ගානේ පොඩි කොටස් ඉවර කරගත්තා. ඔයාලට දවස් 150ක් තියෙනවා මාස 5ක් තියෙනවා. මම පිළිවෙලට වැඩ ටික දෙනවා මේ ටික කරගන්න මේ ටික කරගන්න කියලා. ඒකත් දාන එක
අනිවාර්යෙන් පුළුවන්. හරි. එතකොට මේ ව්‍යුහගත 4 ලකුණු 100 ගානේ හම්බ වෙනවා 400ක්. ඉස්සෙල්ලා මම කිව්වේ බයෝ එකකින් එකක් එනවා. එතකොට මෙතන හැදෙන්නේ බයෝ ප්‍රශ්නයක් පළවෙනියට අනිවාර්යෙන් එන්නේ. දෙවෙනි ප්‍රශ්නයට ඒ ටික ලියන්න ඕනේ. පළවෙනි එක එන්නේ බයෝ. අනිවාර්යයෙන්. දෙවෙනි එක, තුන්වෙනි එක, සහ හතරවෙනි එක. එකක් තියෙනවා ෆිසික්ස් වලින්. අනිත් එක තියෙනවා කෙමිස්ට්‍රි වලින්. එතකොට මේ හතරවෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට කෙමිස්ට්‍රි ෆිසික්ස් ඔක්කොම කලවම්. ඒ කියන්නේ සුපිරි ගන්නේ කලවම් කරලා දෙන්න පුළුවන් ප්‍රශ්න ටික. ඒ වගේ මික්ස් කරලා දෙන්න පුළුවන්. සමහරට කෙමිස්ට්‍රි වලින්ම විතරක් එන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මික්ස් කරලා තමයි දෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රශ්න 4 100 ගානේ 400 හම්බ වෙනවා. එතකොට ඔයාගේ පාඩම් ඉවර කරගත්තාම ඒ ලකුණු එනවා. B කොටසේ තියෙන්නේ මැත්ස් විතරයි. මැත්ස් ප්‍රශ්න දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක අනිවාර්යයෙන්ම කරන්න කියලා එකක් නැහැ. දෙකෙන් එකක් හැබැයි අනිවාර්යෙන් කරන්න. මේ දෙකෙන් කැමති එකක් අනිවාර්යෙන්ම කරන්න ඕනේ. අනිත් එක කැමති නම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා. ඊළඟට C කොටසේ තියෙනවා කෙමිස්ට්‍රි. ඒතර කෙමිස්ට්‍රි වල ප්‍රශ්න දෙකක් තියෙනවා. මේකත් අර සිද්ධියමයි. ඊළඟට මේකේ තියෙනවා ෆිසික්ස්. අනිවාර්යෙන් ওই විදියමයි. මේක වෙනස් වෙන්නේ නැහැ. මේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්නේ නැහැ. මේ පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔය ප්‍රශ්න 6න් 4ක් කරන්න ඕන අනිවාර්යෙන්. 6න් 4ක් කරන්න ඕනේ. එතකොට 6ම කරන්නත් පුළුවන්. 6ම කරන්නත් පුළුවන්. 6න් 4ක් අනිවාර්යයි. එතකොට 4 තෝර ගන්න ඕනේ. මේ කොටස් තුනෙන්ම එක ගානේ තෝරගෙන එකකින් වැඩිපුර එකක්. ඒ කියන්නේ මැත්ස් දෙක කරා කියන්නකෝ. මැත්ස් දෙක කරන ළමයාට ෆිසික්ස් එකයි කෙමිස්ට්‍රි එකයි කරන්න ඇති. එතකොට 4යි. නැත්නම් කෙමිස්ට්‍රි දෙක තෝරගෙන කරන ළමයා මැත්ස් එක කොයි ෆිසික්ස් එක කරන 4යි. නැත්නම් ෆිසික්ස් දෙක තෝරගෙන මේකෙන් එකයි මේකයි කරනවා 4යි. කොහොම හරි 4ක් කරන්න ඕනේ. ලකුණු 150 ගානේ හම්බ වෙනවා 4ක් 600යි. එතන 400යි 600යි 1000ක් හම්බ වෙනවා අම්මා. දෙවෙනි පේපරේ හොඳයිනේ. අරකට 50යි හම්බුනේ. මේකට 1000ක් හම්බ වෙනවා. පළවෙනි එකට මේ 50යි හම්බුනේ එක කරක් 50 50. එක ඉරක් ගැහුවොත් එක ලකුණයි. මෙතන මේ දෙවෙනි පේපරේ කරපු ගමන් 1000ක් අතේ. හැබැයි ඉතින් මොකද කරන්නේ? ඔය 1000 20ෙන් බෙදන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ආයෙත් 50 තමයි. 1000 20ෙන් බෙදනවා. ඇයි මේ උසස් පෙළ අධික තරගයක තමයි නිර්මාණය කරලා තියෙන හේතුව. ඔය විදිහට තමයි පේපරේ හැදෙන්නේ. ඉතින් තරගය නැත්තම් කොහොමද? හැමෝගෙම මේක ලකුණු 1000කට බෙදලා තියෙන්නේ. ඔය 1000න් Tamanට කොච්චරක් ගන්න පුළුවන්? 1000ක් හරි. අතන 50 මෙතන ගෙලිම 1000. එහෙනම් ඔය විදිහට තියෙන පේපර් එකට තමයි අපි මේ වැඩ පටන් ගන්න හදන්නේ. එහෙනම් අද පළවෙනි පාඩම පටන් ගමු. මේ පොඩක් අර ගොල්ලෝ ඇවිල්ලාද කියලා මම බලන්නම් කතා කරලා. එහෙම වුණොත් එයාලත් පොඩ්ඩක් කතා කරයි. පාඩමත් අපි පටන් ගමු අද. නිදිමත එහෙම නැහැනේ. දැන් කියලා බෙරනවා සර් කීයද ක්ලාස් එක ඉවර වෙන්නේ වගේ මැසේජ් එහෙම දාන්න එපා. හරිද? නිකන් මෙච්චර දේවල් මම කියප එකේ වැඩකුත් නැති වෙනවනේ. හරි. එහෙම නෙවෙන්නේ ක්ලාස් වල එහෙම විස්තර කියලා බෑ. සර් ක්ලාස් එකේ කීයද ඉවර වෙන්නේ වගේ මැසේජ් එනවා. එතකොට ඉතින් අර මට හිතෙනවා අනේ කියපු දේවල් ටික අපරාධ නේද? මගේ කටත් එක්ක රිදෙනවා මේ කියවලා. ඒ ටික අපරාධ කියලා හිතෙනවා. ඒ නිසා එහෙමනම් හිතන්න එපා. අද මේ වැඩ පටන් ගන්නවා. හරි. එතකොට මේ පටන් ගන්න වැඩේ සාර්ථක කරගන්න එක ඔයාගේ අතේ තියෙන්නේ. ඔයා දැන් ඇති දැන් නිදිමතයි. ආයෙ හෙට බලනවා. රෙකෝඩින් නෑ පුතේ හොඳ. රෙකෝඩින් නෑ. ක්ලාස් එකට ලයිව් වෙන්න ඕනේ. මේ වැඩේ අනිවාර්යෙන් කරන්න ඕනේ. මම වගකීම ගන්න එහෙමනම්. ඒ කියන්නේ ක්ලාස් එකට හැමදාම එනවනම් ඉන්න බැරි වුණොත් හදිස්සියේ ඒ හේතුව මට කියන්න ඕනේ. මොකද්ද හේතුව කියලා. නැත්තම් ඊළඟ දවසේ දෙමව්පියෝ එක්ක කරන් එන්න ඕනේ. පන්තියට එද්දි හරි. හරි ඉස්කෝලේ වගේ තමයි. නෑ එහෙම කරන්න ඕනේ. මේ එහෙම කට් කරගන්න එපා. හරි. කට් කරගන්න එපා. කට් කරගන්න නැතුව මේ වැඩේ කොහොම හරි කරගන්න කියලා කියන්නේ. හරිද? ඔයාලා ගොඩ දාන උවමනා ඔයාලටත් වඩා මට තියෙනවා. ඔයාලා ගොඩ දාන්න A level විභාගයට හිතන් ඉන්නවනේ. ඒ අවශ්‍යතාවයට වඩා අවශ්‍යතාවය මට තියෙනවා ඔයාලව ගොඩ දාන්න. හරි. ඒක නිසා ඒක කරගන්න මටත් අර හරියට වැඩ කරන්න නැතුව නිකන් ඔහේ පිස්සු කෙල වගේ නිකන් ගැම්මක් නැතුව නිකන් ඔහේ හිටියොත් මටත් ඉතින් එතකොට හිතෙනවා මේ ළමයාට A level කරන්න කියලා උවමනාවක් තිබ්බට අර බැහැලම කරන්න ඕනේ කියලා එකක් නැහැ. නිකන් ඔහේ කරනවා ආයෙ ඉස්සර කරා වගේම තමයි වගේ එකක් මට හිතුණොත් කරන්න දෙයක් නැහැ. ඔයාලා එහෙම හිතවන්න නැතුව වැඩේ හරියට කරන්න මම ඔයාලට උපරිම සපෝට් එක දෙනවා. හරි. ඔයාලා ගොඩ යන්නයි ඕනේ. ඔයාලා හැමෝම ගොඩ යන්න ඕනේ. මෙතන ඉන්න 10 දෙනා 10 දෙනාම ගොඩ යන්න. 20 දෙනා 20 දෙනාම ගොඩ යන්න. 30 දෙනෙක් තමයි මම ටාගට් කරන් ඉන්නේ. තව ඔයාලා යාළුවෝ ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරලා සම්බන්ධ කරන්න. හොඳ වැඩක් මේ කරන්නේ.
මට ඒක තේරෙන ගිය පාර අර හිටපු දෙන්නයි ගිය පාර ක්ලාස් එකේ හිටියේ. දෙන්නයි මාස 4ෙන් කරේ. අවසාන මාස 4 සෙට් උනේ. මාස 3ක් වගේ පිළිවෙලට ක්ලාස් ටික කරුනේ. එතකොට මාස 4 දෙන්නයි පාන්දර 2 3 4 වෙනකල් වැඩ හරි. දෙන්න එහා පැත්තේ Zoom එකේ මම මෙහා පැත්තේ ඔන්ලයින් 100%ක් ඔන්ලයින්. ඒක නිසා කියන්නේ මම මේක කරන්න පුළුවන් කියන විදිහට හැබැයි දෙන්න වැඩ කරා. සෑහෙන්න වැඩ කරා. මාර විදිහට වැඩ කරා අවසාන කාලේ එහෙම සෑහෙන්නම වැඩ කරා. කරපු එකේ ප්‍රතිඵලය අද හම්බෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ යාළට වැඩ කරාම ලැබුණු ප්‍රතිඵලය අහන්න ඔයාලගේ වචන වලින්ම මම දැන් පොඩ්ඩක් ඔයාලට කතා කරාම මාර සතුටක් තියෙන. ඒගොල්ලෝ ගෙදර කට්ටියට යාලගේ අම්මලා තාත්තලාට කියන්නේ අර ගමේ මොන හරි ප්‍රශ්න දාගෙන වගේ හිටපු කට්ටිය කියන්නේ මොන හරි දේවල් වලට හිතන්නකෝ දැන් පොලිසියේ හිර කූඩුවේ හිටපු කෙනෙක් කියලා හිතන්නකෝ. ඒ වගේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දීලා ගමේ කොන් වෙලා ඊට පස්සේ ගමේ කට්ටිය කුඩු කාර්යෝ ගංජා කාර්යෝ වගේ කියලා කියපු කට්ටිය අද දැන් අර මාස 4කින් එළවලු විභාගෙ කොට දාන එයාලගෙන් දැන් කෝල් කරලා පොත් ඉල්ලනවා කියලා කියනවා මට. මේ හවසත් කෝල් එකක් දුන්නා. එතකොට කියනවා මගෙන් සර් දැන් අර ඒ ලෙවල් කරන ළමයි පොත් ඉල්ලනවලු. හරි. ඒ ගෙවල් වල කට්ටිය ආඩ මාර විදියට බැනපු චරිතයක් යා හරි. එයා වැරදි කරපු නිසා හරි. හැබැයි එයාට එතන වැරදුනේ මොකක් හරි හේතුවක් නිසානේ. මෙතනත් ඉන්න කට්ටියට මේ වැරදුනේ මොකක් හරි හේතුවක් නිසා වාට වැරදිලා ඇති. ඒක වා දන්නවත් ඇති. සමහරට නොදන්නවත් ඇති. දැනගෙන වැරදිනේවත් තියෙනවා. දන්නේ නැතුව ඒ වැරදිලා ඉන්න අයත් මෙතන ඉන්න පුළුවන්. හැබැයි ආයෙ ඒක වරද්ද ගන්න එපා කියලා තමයි මම කියන්නේ. අද ඉඳන් පටන් ගන්න වැඩේ ලස්සනට මේ ගේම ගහන්න ඕනේ. මෙහෙම හැමදාම මම ගොඩාක් විස්තර කියව ඉන්නේ නැහැ. මටත් එතකොට මේ පාඩම කරගන්න එපයි. දවස් 12යි මාසෙට පන්ති තියෙන්නේ. සිලබස් එක ලොකුයි. මම ලොකු වගකීමක් ඔළුවට අරන් තියෙන්නේ. ඔයාලගේ වගකීම. එතකොට මේක ඔයාලා කැපකිරීමෙන් කරනවා නම් තමයි මටත් තව ඒක ගැම්මෙන් කරන්න පුළුවන්. තව වැඩිපුර වැඩ කරන්න පුළුවන්. රෑ එළි වෙනකල් ක්ලාස් එකක් දානවා. එළි වෙනකල් දානවා. හවස පටන් ගන්නවා රෑ 8ට විතර, 9ට විතර, නැත්නම් 10ට විතර පටන් අරගෙන උදේ පාන්දර 4 5 වෙනකල් කරන්න පුළුවන්. අනිවාර්ය දවසක් වගේ බලලා එහෙම කරමු. මේ මොකද මේක එහෙම කරන්න ඕන එකක්. ඒ වැඩ කරන එක ඇඟට දැනෙන්න ඕන එකක්. එහෙම වුණොත් තමයි ඒ ලෙවල් කියන එක ගොඩ යන්නේ. එහෙම කරන කට්ටිය තමයි ගොඩ දාගන්නේ. රයිට්. ඔයාලටත් ඒක මම හිතනවා කැපැසිටි එක තියෙන උපරිමයටම කරන්න සෙට් වෙලා ඉන්නවා. රයිට්. එහෙමනම් පැයක් විතර ඔන්න කතා කරා මම. ආයෙ කතා කරන්නේ නැහැ. දැන් පාඩම ගන්නවා. රයිට්. කවුරුත් දාලා නැද්ද ETVST කියලා මුකුත් එහෙම දාලත් නැහැ. රයිට්. ඉන්න කට්ටිය පුතේ ඔයාලගේ නම් ටික ටයිප් කරගත්තා නම් හොඳයි. මොකද මම ඉස්සෙල්ලා කිව්වේ අර නම දාගන්න වෙන නම් වලින් ඉන්න එපා. පුතේ දුවේ කියලා මම නිකන් පුරුද්දට වගේ එහෙම කියනවා. එහෙම ගණන් ගන්න එපා. සමහර මේ අය ඉන්නවා මේක ඩවුන්ලෝඩ්. හරි. හරි. අපි පාඩමට යමු විනාඩි 5කින් විතර. එතකොට ඔයගොල්ලෝගේ මැසේජ් එකක් දාන්න මොනවා හරි දැන් මම කියපු දේවල් එක්ක ඔයාලට ප්‍රශ්න තියෙන්න පුළුවන්. නැත්තම් මොනවා හරි අහන දේවල් තියෙන්න පුළුවන් මේ මුලින් පාඩමට යන්න කලින්. පාඩමේ ප්‍රශ්න නෙමෙයි. ඔයාලගේ සබ්ජෙක්ට් සම්බන්ධ ඊට පස්සේ මයික් ඕන නම් මම දෙන්නම් ඔන් කරලා අහන්න. එහෙම ගැටලුවක් නැහැ. දැන් අපි ඉන්න කට්ටිය මෙහෙමයි. අර ෆ්‍රෙන්ඩ්ලි ඉන්න ඕනේ මම කිව්වේ. ඉන්න කට්ටිය මම මෙහෙමයි කියලා ඔය අඳුර ගන්න පුළුවන් නම් හොඳයි කට්ටිය. කැමති නම් විතරයි. ඒක බල කිරීමක් නැහැ ඉතින්. ඔන්න මයික් ඔන් කරලා තියෙනවා. ඔයාලට කතා කරන්න අවස්ථාව තියෙනවා. පොඩි වෙලාවක් විතරයි ඈ. ගොඩ වෙලා ගන්න නැහැ. පාඩමට යන්න ඕනේ. පළවෙනි දවසේ නිසා මේක මේ අද ඉඳන් සෙට් වෙන්න ඕන හැමෝම. ගෲප් එකේ හරි මැසේජ් දාලා අඳුර ගන්න කොහොම හරි. මේ මොකද ඔයාලා උදව් කරගන්න ඕන වැඩ කරද්දි පේපර් නෝට් ටියුට් ගණන් අමාරු ඒවා දාන්න. එතකොට ඒ ගාන හදලා තව කෙනෙක් දාන්න තේරෙන කෙනෙක් ඉන්නවනම්. ඒතර එයාටත් හොඳයි අනිත් කෙනාටත් හොඳයි දෙන්නටම හොඳයි. ඒ වගේ අර මේ පොඩ්ඩක් වැඩේ කරන්න එකතු වෙලා. රයිට්. ප්‍රශ්න නම් මුකුත් නැති බව පෙනී යන්නේ නේ. එහෙනම් අපි පාඩම් පටන් ගමු. හරි. අවස්ථාව දෙන්නම් ඉස්සෙල්ලාම වත් නම කියන්නේ.
මැත්ස් සබ්ජෙක්ට් එක කරන අය ඉන්නවද කියලා අහනවා තව. ළමයි පොඩ්ඩක් ඔන්න එක්කෙනෙක් අහලා දෙන අපෙන් මැත්ස් සබ්ජෙක්ට් එක කරන අය තව ඉන්නවද මේ ගෲප් එකේ? මැත්ස් කියන අර මං කිව්වේ සබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා. ඒ සබ්ජෙක්ට් එක මේ SFT වල මැත්ස් නේ. මැත්ස් කරන අය නෑ වගේ කවුරුත් මේ තාම මැසේජ් එකක් දාලා නෑ. කියන්නේ මැත්ස් කරන අය නෑනේ. හරි. ET කරන අය ටික මැසේජ් එකක් දාන්න බලන්න ටක් ගාලා ET කියලා දාන්න. පොඩි වෙලාවක් මේ ඉන්න කට්ටිය මේ දාලා තියෙනවා. සෝරි. උඩ තියෙනවා පොඩ්ඩයි. ET කියලා දාලා තියෙනවා. BST ඉන්නවා එක්කෙනයි දෙන්නයි BST දෙන්නයි ET ඉන්නවා එක්කෙනා දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි ET කරන හතර දෙනෙක් ඉන්නවා BST දෙන්නෙක් දාලා තියෙනවා ඊට වඩා ඉන්නවා මෙතන. BST තව එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ආයේ හරි 2026 A level ඉන්නවා. ඊට පස්සේ මේ HXY කියලා කවුද දන්නේ ඉන්නේ නේ. BST HXY කවුද HXY කියන්නේ? නම් මොකද්ද මේ මගේ අර WhatsApp එකට මොකක්ද නම එව්වේ? මම ඒ කට්ටියන නම් ටික සේව් කරගත්තා. දැන් ඔයාලගේ විස්තර ටිකත් එක්ක සේව් කරලා කලම් වලින් කවුද ඉන්නේ ඊට පස්සේ ගම් පහෙන් කවුද ඉන්නේ කියලා මම සේව් කරගත්තා. එතකොට ඔයාලා අද ඉඳන් මොනිටර් කරනවා මම වැඩ කරන විදිය ඒවා ටික අහනවා. එතකොට ඔයාලා කියන්න හරි විස්තරයි. බොරු ඒවා කියන්නේ. දිලක්ෂ කොහමද? මේ පෞගේ කාලේ කරන්න බැරුණ ඔන්ලයින් ක්ලාස්. දැන් මේ වැඩේ හරියට කරගෙන යන්න. කොහොමද දැන් තත්ත්වය දිලක්ෂ? මට විෂයන් තෝරගන්න උදව් කරන්න පුළුවන්. රයිට් පුළුවන්. ඔයා මැසේජ් එකක් දාන්න මට WhatsApp එකෙන්. දැන් පොදුවේ මම කියන්න යන්නේ නැතුව ඉන්නම්. අනිත් අයට මේ අවශ්‍ය නැති නිසා. ඔයා මට WhatsApp එකෙන් මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් මම කෝල් එකක් හරි අරන් හෙට හරි අද රෑ ක්ලාස් ඉවරලා හරි කියන්න හරි. කරගෙන යනවා නේ හරි. මේ පාර අනිවාර්යෙන් රෑන්ක් එකක් දාන්න ඕන අපි. රෑන්ක් එකට සෙට් වෙන්න ඕනේ. මාතරින් රෑන්ක් එකක් දාන්නේ. දැන් මෙතන ඉන්න අය පොඩ්ඩක් දිස්ත්‍රික්ක ටිකක් එවන්න අනිත් අයට අඳුර ගන්න තමන්ගේ දිස්ත්‍රික්කේ කට්ටියත් ඉන්න පුළුවන් නේ. නැති වෙන්නත් පුළුවන්. එකම දිස්ත්‍රික්කේ දෙන්නෙක් විතර ඉන්නත් පුළුවන්. මොකද ළමයි ලොකු ප්‍රමාණයක් නැහැ. මාතරින් ඉන්න ඕන්න. කොළඹ වලින් ඉන්නවා. අනුරාධපුරයෙන් ඉන්නවා. රයිට්. මාතර දෙන්නෙක් ඉන්නවා. එතකොට ගම්පහ ඉන්නවා. අනුරාධපුර දෙන්නෙක් ඉන්නවා. ගම්පහ ඉන්නවා. බදුල්ල ඉන්නවා. නිගම්බෝ ඉන්නවා. මාතර ඉන්නවා. මොනරාගල ඉන්නවා. ඔන්න ලංකාපුරාම ඉන්නවා ඇත්තටම. අනුරාධපුරේ ඉන්න තුන් දෙනෙක් විතර. මමත් අනුරාධපුරේ ඉන්නේ හොඳේ. පූජා නගරය නෙවෙයි අනුරාධපුරේ මමත් මේ එතකොට අනුරාධපුරේ ඉඳන් තමයි මේ වැඩේ කරන්නේ. ලංකාපුරාම ඉන්න අයව A level විභාගය නිසා ගැටලු වලට මුහුණ දීලා තියෙන අය ඉන්නවනම් තව සම්බන්ධ කරන් ලංකාපුරා ඉන්න 30 දෙනෙක් මේ පාර මම බාර ගන්නවා. අනිවාර්යෙන් ගොඩ දානවාමයි. එතකොට ඔයාලා එක එක දිස්ත්‍රික්ක වල හිටියර මං කිව්වේ ඒකයි අඳුර ගන්න. මේ ඉන්න ගෲප් එකේ අය ඔන්න තමන්ගේ දිස්ත්‍රික්කෙත් දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා දන්නේ නැති උනාට. ඒකට ඊපස්සේ අඳුර ගනින්නේ අපි ඉස්සරහට වැඩ කරද්දි. කොහොම හරි උදව් කරගෙන මේ ඉන්න හැමෝම ගොඩ යන්න ඕන. හරි. මෙතන ඉන්න අය අයියලා නංගිලා මල්ලිලා අක්කලා අයියෝ වගේ එහෙම ඉන්න ගෲප් එකේ මැසේජ් දානකොට එහෙම මගේ ගෲප් වල එහෙම පිළිවෙලකට එහෙම ප්‍රශ්නයක් නැහැ ඕන දෙයක් අහන්න. පිළිවෙලට විෂයට අදාළ දේවල් ඕන දෙයක් ඇහුවට දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනවශ්‍ය දේවල් ගෙදර එකපාරම වොයිස් රෙකෝඩින් දාන්න එපා. ළමෙක් කඩනවා. ඔන්න කවුරු හරි කෑ ගන්නවා මෙන්න පොඩි පොඩි වීඩියෝ කෑලි අර නිකන් ස්ටිකර් කමෙන්ට් අනම්මනම් ඒ වගේ ඒවා මුකුත් දාන්න එපා. හැබැයි විෂයට අදාළ ඕන දෙයක් දාන්න මට උනත් පුළුවන් වෙලාවල් තියෙන වෙලාවේ උත්තර දෙන්න ඔයාලට ඒ ප්‍රශ්න වලට ඔයාලට එන ගැටලු දැන් තාම සබ්ජෙක්ට් වල මොනවත් ඉගෙන ගන්න නැත්නම් ඉතින් ප්‍රශ්න නැහැ නේ
ටික ඔක ඉගෙන ගද්දි තමයි ප්‍රශ්නේ එන්නේ. දැම්මම දාන්න එපා එකපාරම හරි. සබ්ජෙක්ට් එකේ පාඩම ඉගෙන ගද්දි ඒ පාඩමට අදාළ තමන්ට හම්බුණ අලුත් ගාණක් හදන්න තේරෙන්නේ නැහැ. දැම්ම ගෲප් එකට. හදන්න පුළුවන් තව කෙනෙක් හිටියා ආන්න නිගම්බෝල දැම්මා උත්තරේ. ඊට පස්සේ අන්න දානවා මාතර කෙනෙක් ගාණක් අන්න හදන්න දන්න කෙනෙක් ඉන්නවා අනුරාධපුරේ. අන්න හැදුවා දැම්මා උත්තරේ. ඔයාලා හදනකොට ඒ හදන ඒ වගේ පියවර ටික මට බලන්න පුළුවන්. මොකද මාත් බලාගෙන ඉන්නේ ගෲප් එක. එතකොට ඒවට අදාළ ගැටලුද හරිද පියවර වෙනස් වෙන්න ඕනේද නැත්නම් අවුලක් නැද්ද ඕකේද ඒ ටික මට චෙක් කරන්න පුළුවන්. අවුල් වගේ නම් මම ආයෙම එතකොට තව ක්‍රමයක් එක්ක කියලා දෙනවා. නැත්නම් මම වොයිස් එකක් දානවා. ඒ නිසා මේ වැඩේ මේ මාස 6 ඔයා විභාගය ලියලා ඉවර වෙනකල් SFT පේපරේ ලියලා ඉවර වෙන දවස වෙනකල් ඔය ගෲප් එක ප්‍රයෝජනයක් ගන්න. මොකද ගෲප් මාසෙන් මාසෙට අර පොඩ්ඩක් වෙනස් කරන්න වෙයි. ඒ වුණාට අර පොදු කොමන් එකේ ඔහොම තියෙන ගෲප් එකක් තියෙන කොහොමත් අර පේමන්ට් ඕගොල්ලෝ කරාම ඇඩ් වෙන වෙනම ගෲප් එකක් තියෙනවා. ආයෙත් ක්ලාස් ෆීස් එක ගැන දන්නේ නැති අය ඉන්න පුළුවන්. ඒක මම කිව්වේ නෑ. දැන් අද අපි ක්ලාස් එක ආරම්භ කරනවා. එතකොට ඊළඟට තියෙන දවස් ටිකත් මම කියන්නම්. සතියට දින 3 ගානේ මාසෙට දින 12ක් විදිහට පන්ති යන්නේ. ඔයාලගේ ක්ලාස් ෆීස් එක වෙන්නේ රුපියල් 3000ක්. හරිද? එතකොට 3000යි මාසෙකට ගෙවන්න ඕනේ. ටියුට් ටික ඔයාලගේ ගෙදරට එවනවා. හැබැයි ඒකට අදාළ මාසෙට එකපාරක්. මාසෙට අදාළ ටියුට් ටික මාසෙට එකපාරක් එවනවා. ඒ ටික එවද්දි ඒකේ කුරිය ගාස්තුව ගෙවලා ඔයාලට ගන්න වෙනවා. ඒක තමයි ඔයාලට තියෙන්නේ. ටියුට් ටික print කරලා පිළිවෙලට මාසෙට අදාළ ටික ටියුට් පැක් එකක් විදිහට මාසෙකට පැක් එක එවනවා. එතකොට ඒක ඔයාලට කුරිය ගාස්තුව ගෙවලා ගන්න ඕන. ඔයාගේ ගෙදරට එවන්න. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට ටියුට් ටික හම්බ වෙනවා. මාසෙට අදාළ පාඩම් වල ඒ උගන්වන පාඩම් ටික මම plan කරලා ඒවා හදලා තියෙන්නේ. එතකොට ඒ ටික මාසෙන් මාසෙට එනවා. මාසෙන් මාසෙට ඒ ගාස්තුව ගෙවන්න වෙනවා. ඒ ක්ලාස් ෆීස් එක ගෙවුවාම තමයි ටියුට් සෙට් එක ගෙදරට එවන්නේ. මාසේ 10 වෙනිදා වගේ වෙනකල් අපි දීලා තියෙනවා. පළවෙනි පේමන්ට් එක කරන්න. දැන් මේ මාසේ 10 වෙනිදාට කලින් පේමන්ට් එක කරලා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ මාසේ 10 වෙනිදාට කලින් ආයෙම ගෙවන්න ඕනේ. එහෙම තමයි යන්නේ. මොකද මේක අර ඔන්ලයින් කරනවට නොමිලේම කරන්න විදියක් නැහැ. කොහොමත් තාක්ෂරයත් එක්ක යන්නේ. එතකොට මේ වටිනාකමක් තියෙන්න ඕනේ මේ වැඩේට. සහ මේක ඔයාලා කැප කිරීමෙන් මේක කරන්න ඕනේ. කොහේ නිකන් කරලා හරියන්නේ නැහැ. සල්ලි වියදම් කරගෙන වැඩේ කරන්නේ. එතකොට මේ වියදම් කරන ගාන A level වලට වියදම් කරන අවසාන අවුරුද්ද කරගන්න. ඔච්චර කලුත් වියදම් කරන්න දෙන්නේ. A level වලට කියලා. හැබැයි ඒවා කිසිම ප්‍රයෝජනයක් නැතුව මේ වෙනකොට අපතේ ගිහිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. මේ වියදම් කරන සල්ලි ටික A level වලට කියලා වියදම් කරන සල්ලි ටික ඔයා පිළිවෙලකට හරිද? හරියට මැනේජ් කරගෙන කරන්ඩ ඒක ප්‍රයෝජනවත්ම වියදම් කිරීම කරගන්න ජීවිතේ කරපො. හරි. එතකොට මේ ඉතුරු සබ්ජෙක්ට් දෙකත් අර විදිහට හොයාගෙන ක්ලාස් ටික බැලන්ස් එකේ ලස්සනට අපි කරගෙන යමු. එතකොට අද දවසේ ඔන්න මුලින්ම පාඩමක් පටන් ගන්න තමයි තියෙන්නේ. මොකක්ද අපි පටන් ගන්න පාඩම? රයිට් මේ පාර කැම්පස් යනවාමයි අනිවාර්යෙන් කරන්නේ level කියලා ඒවල තියෙන නියමයි ඈ ගැම්මක් තමයි. ඒක සතුටුයි ඇත්තට මෙහෙම කතාවක් අහන එක මේ කියන්නේ මම දැන් විස්තර ගොඩක් කිව්වට පස්සේ මෙහෙම මැසේජ් එකක් කමෙන්ට් එකක් දැම්මම ඒ කියනවා මේ පාර කැම්පස් යනවාමයි කොහොම හරි කියලා ඒවල තියෙන මැසේජ් එකක් ඒක මරු. ඒක තමයි වෙන්න ඕන. ඒක දේවල් වලට ගිහිල්ලා තියෙනවා නේද? රයිට්. අපි මේ හර්ෂන්ට පොඩ්ඩක් අවස්ථාව දෙනවම හර්ෂණ කියන්නේ මේ කවුද කියලා මම පොඩ්ඩක් කියන්න. මේ මයික් එක ඔන් කරන්න පුළුවන් මං හිතන්නේ දැන්. මොකද පුරා විදිහකින් මේ හර්ෂණ ඔන් කරගන්න. මේ එතකොට හර්ෂණ මට හම්බෙන්නේ දැන් මීට අවුරුදු 3කට විතර කලින් මම වැඩ කරන්නේ විලච්චිය තක්ෂිලා මහාවිද්‍යාලය කියලා මේ අනුරාධපුරේ ඉඳන් කිලෝමීටර් 40ක් විතර යන්න ඕනේ. පළවෙනි පත් වීම නිසා ඒ ඉස්කෝලේ දැන් අවුරුදු 5ක් ඉවරයි දැන් අනුරාධපුර ඉස්කෝලේකට මෑත මේ කියන්නේ තව මාස 2කින් 3කින් වගේ එනවා කොහොමත්. එතකොට දැනටත් එහෙ වැඩ කරන්නේ. එතකොට එහෙන් හම්බෙච්ච කෙනෙක් හර්ෂණ. එතකොට එයා 2000 මුලින්ම A level කරන්නේ මේ පොඩ්ඩක් එයාට කතා කරන්න අවස්ථාව දෙමු. 22 22 මුලින්ම A level කරනවා. එතකොට 22 කරාට පස්සේ බයෝ කරේනේ. නෝ බයෝ බයෝ කරා ඊට පස්සේ කොහොමද රිසල්ට් එක ආවේ? එතකොට වැඩ කරෙත් නැහැ S2ක් ආවේ. S2ක් ඇවිල්ලා තියෙන ඔන්න බයෝ කරා. එතකොට 2022 හරි. ඔයාලත් ඇති ඒ 2022 කරුවා. 23 ඊට පස්සේ කරානේ. ඔයා 23 කරා ඒත් බයෝ වලින්ම කරා. බයෝ වලින්ම කරා ඊට පස්සේ එතකොට C1 S1 ආවා ඒත් එකක් ඩව්. C1 S1ක් ආවා. ඔන්න ඒ 2023 නේ. 2024 ඊට පස්සේ බයෝ කරන්නම ආයෙත් ලෑස්තිලා හිටියා. එතකොට තමයි මට ඔන්න මේ මමත් හම්බෙලා එතකොට අවුරුදු 2ක් විතර
මම ඒතකොට ක්ලාස් මේ කරන්න ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. දැන් ඉස්කෝලේත් උගන්වන ගමන් හිටියේ SFT උගන්වලා 2019 තමයි ඉගැන්වුවේ අවසාන වතාවට. ඊට පස්සේ නතර කරලා ආයෙම දැන් SFT පටන්ගෙන තිබුණේ. වෙනකොට ගෲප් ක්ලාස් කීපයක් කරගෙන යන ගමන් දැන්ටවත් ඉන්නවා ගෲප් ක්ලාස් කීපයක් යනවා. ලොකුවට ක්ලාස් පටන් ගන්න කියලා අයිඩියා එකක් තිබුණු කාලේ මෙයා මේ මම කිව්වා බයෝනේ දැන් ඔය දෙපාරම කරේ මාස 4යි විභාගෙට තියෙන්නේ. මේ මාස 4ෙන් අපි කරමුද ටෙක් වලින් මම යෝජනාවක් කරා. මොකද මට ඕනේ කැම්පස් යවන්න. එකෙක් හරි කරලා කැම්පස් යවන්න ඕනේ. මට මේ කියන්නේ මට මේක කරන්න පුළුවන්. මේකට මට එකෙක් ඕනේ. හැබැයි එකෙක් නැහනේ. ඒ නිසා මට පුළුවන්ද මේ ටෙක් කරන්න ඔයාලට පුළුවන්ද කියලා දවස් 3ක් විතර කොහොම හරි දවස් 2ක් 3ක් වගේ ගියානේ කැමති වෙන්න වැඩේ. 3-4ක් ගියා. 3-4ක් ගියා මුලින් කැමතිම නෑ ආය බයෝ කරන්න මේ පාරත් අනිවාර්යෙන් කියලා කරගත්තා නම් මොකද වෙන්නේ? ඉවරයි. බයෝ කරලා තිබ්බනම් මේ වෙනකොට ඉවරයි. ඉවරයි කියලා මේ අනිවාර්යෙන් අර මාස 4යි තිබ්බේ එතකොට. හැබැයි අලුත්ම සබ්ජෙක්ට් එකක් බය නැතුව තෝරගත්තා මං කියපු නිසා. හරිද? මං කිව්වේ කරන්න අනිවාර්යෙන් මේක පුළුවන් මේක. කියන්නේ මට විශ්වාසය තිබ්බා. මං උගන්නන එක ගැනයි මේ සබ්ජෙක්ට් එක මෙයාට ගයිඩ් කරන්න පුළුවන් කියන එක. එයත් වැඩේ ගාන්ට කරා. හැබැයි වැඩ කරා මාර විදිහට වැඩ කරේ. අපි ආයේ කරා පාන්දර සමහරට මේ 4යි සමහර උදේ 6යි ක්ලාස් එක ඉවරෙද්දි. හරි. ක්ලාස් එක පටන් ගත්තා 10ට 11ට සමහරට පාඩම් දෙකක් විතර ඉවර වෙනවා. ඒ කියන්නේ එහෙම දවස් තිබ්බ. සමහර දවස්වල පැය 3ක් විතර යනවා. එතකොට ඒ විදිහට වැඩේ කරා. තව එක්කෙනෙක් ඉන්න එයා අද සම්බන්ධ වෙන්න විදියක් නැහැ. ඊළඟ දවසේ මම එහෙම මේ සම්බන්ධ කරන්න. එයාගේ පොඩි අවුලක් සිග්නල් වල මොකක් හරි. එතකොට වැඩ කරලා මේ පාර දිස්ත්‍රික්කේ 73 වෙලා තියෙනවා. එතකොට අර ආයේ කෙලින්ම කැම්පස් දැන් සිලෙක්ට් වෙනවා. කතා කරන්න දෙයක් නැහැ. අයිලන්ඩ් එකත් 1100 ගානක් නේ. 100 ගණක් ඕක. 1100 ගානක්. එතකොට ඒ කියන්නේ මාස 4ෙන් තමයි මේ වැඩේ කරේ. සබ්ජෙක්ට් 3ම අලුතෙන් තෝරගෙන කලින් ඇග්‍රි කරපු එකක් ඇග්‍රි කරලා තිබ්බනේ. ඔව් සර් කියන්නේ 22 නේ මම කරන්න පටන් ගත්තේ. ඔව්. ඔව්. එතකොට ඇග්‍රි කරපු එක මේ BSTත් එක්ක කොහොමද මේ BSTත් එක්ක ඇග්‍රි තමයි යන්නේ නේ. සෙට් වෙන්නේ. BSTත් එක ඇග්‍රි සෙට් සර් පාඩම් 13ක් මේ එකට ගැලපෙනවා. පාඩම් 13ක් තියෙනවා. ඔන්න මෙතන දැන් ඉන්නවා BST කරන අය. ඒගොල්ලෝ ඇග්‍රිත් දන්නේ නැහැ කරන්නේ මේ බලන්න ඕගොල්ලෝ සබ්ජෙක්ට් තාම හරියට සිලෙක්ට් කරගෙන නැති කට්ටිය ඉන්නවනම් හොඳම කම්බිනේෂන් එකක් තමයි BST ඇග්‍රි. ඒ කියන්නේ මාස 4න් 5න් ගොඩ දාන්නනේ. ඔව් ඒ කියන්නේ මේ ෆස්ට් අයි එකේ රිසල්ට් ඇවිල්ලා කොහොමත් ආයෙත් බයෝ වලින්ම කරේ. කරලා කොහොම හරි ඒකෙත් ඉතින් සෑහෙන්න වැඩ කරා. ඒ සයි එකේ ෆස්ට් අයි එකේ ෆේල් වුණාට පස්සේ කොහොමත් මේ සෙකන්ඩ් අයි එකේ වැඩ කරනවා කියලා තන වැඩ කරා ඉතින්. බයෝ දන්නවනේ ඉතින් සාමාන්‍යයෙන් මම කරා වැඩ පැය 18 19 වැඩ කරා බයෝ වල. වැඩ කරානේ. ඒත් ඊට පස්සේ සෙකන්ඩ් අයි එකේ මේ ඒත් ඉතින් C1යි S එකක් ඩවුන්. ඒ ඩවුන් වුණා. හැබැයි ඊට පස්සේ මෙතන මාස 4න් කරේ වැඩේනේ. එතකොට මේක ඊට පස්සේ තමයි කොච්චරක් වගේ වැඩ කරා සාමාන්‍ය. ඊට පස්සේ තර්ඩ් සයි එක කරද්දී සර්නේ ක්ලාස් එක දාලා දුන්නේ. ඔව්. එතකොට මුල් ටිකේ දැන් සර් සෙකන්ඩ් සයි එකේ වැඩ කරලා ඉතින් තර්ඩ් සයි එකේ වැඩ කරන්න ගත්තා නම් අමාරුයි. උපරිම පැයක් දෙකක් තමයි කරන්න ගත්තේ මුලින්ම. පැයක් දැන්නේ. වැඩ වෙන්නේ නැහැ. ඊට පස්සේ කටි හදාන ගියා. ඉතින් අවසානට අපි ඉතින් පැය 18 19 වැඩ කරන්නේ නේද? 18 19 වැඩ කරා. ඒ කියන්නේ සමහර දවසට මාර ඒ කියන්නේ මේ ඔය නිින්ද යනවා හිටපුවම වැඩ කරගෙන ඉතින් නිින්ද යනවා. ඊට පස්සේ මම කෝල් කරලා යනවා. එතකොට සමහර දවසට නිින්ද ගියාම තරහ වගේ අර වැඩ කරන්න බැරි වෙච්ච එකට. ඔව් මම මේ ක්ලාස් එක ෂෙඩියුල් කරලා තියෙනවා නිදි. ඊට පස්සේ මම කෝල් එකක් දීලා හැරවලා ක්ලාස් එකට ගෙන්නගෙන උගන්ලක් තියෙනවානේ. උගන්ලක් තියෙනවා අනන්ත. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් පටන් ගත්තොත් මම වගකීම් බාර ගන්නවා. ඔයගොල්ලෝ මෙතන ඉන්න කට්ටියත් එහෙමයි. හැබැයි ඉතින් වැඩ කරන්න ඕනේ. දැන් කියන විදිහට වැඩේ කරොත් එහෙම ඉතින් මේක ගොඩ යන්න පුළුවන්. මගේ කාමරේ දැනටමත් මේ පේනවා. ඔව්. කාමරේ යන්න පේනවා. බලන්න පොඩ්ඩක් මම ඉන්නේ ස්ක්‍රීන් එක දාන්න. ඒවා තියෙනවද තව? ඔව් තව තියෙනවා භාගයක් ගැලෙව්වා. ඔව් බලන්න පෙන්නන්න කට්ටිය. බෑක් කැම් එකේ. කාමරේ උතනින් පටන් ගන්න. මේ අනේ අනිත් අයට මේ බලන්න. එයා ඒ කරපු වැඩ හරිද? මා 4කට කරේනේ. ඔව් තව තිබ්බා මේ ඒවා ගැලෙව්වා මේ කාමරේ අක්කර අලගෙන. ඒ කියන්නේ පාඩම් කරන්න එක එක ක්‍රම තිබ්බා. ඇහෙන අඩුයි.
හරි එතකොට මේ ඔයගොල්ලන්ටත් මයික් ඔන් කරන්න පුළුවන් මොනවා හරි අහන්න මෙයාගෙන් තියෙනවා නම් දෙයක් අහන්න. යාවන් කොහොමද ගෲප් එකට ඇඩ් කරන්න. එයත් ඔයාලට ඉස්සරහට උදව් කරනවා මේ ඔයාලගේ ටාගට් එකට යන්න. හරි. එයත් උදව් කරනවා. දැන් අනිත් අර මාලිංග තව යා මේ අද සම්බන්ධ වෙන්න දෙයක් නැහැ කියපු එක්කෙනා එයත් සම්බන්ධ කරනවා. මේගොල්ලෝ උදව් ගන්න. මොකද මෙයාලා මේ වැඩේ කරා. සහ මේක කරපු ගමන් අප්ඩේට් එකේ ඉන්න කට්ටිය සබ්ජෙක්ට් 3 ඔයාලා මොන හරි කරන්න BST Agri SFT නම් අන්න BST Agri වලටත් උදව්වක් ගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ. අනිවාර්යෙන් ඒ උදව් ඒගොල්ලෝ දෙනවා. මොකද එයාලා අර මේ මේක දැන් විභාගේ පාස් වුණාම කොහොමද දැනුණු මේවා එක පොඩ්ඩක් කියන්නකො කට්ටියට. මොකද අර සයි දෙකක් ඔයා දැන් විභාගේ ෆේල් වෙලා ඒ හිටපු ෆීලින් එකයි ඒ දැනිච්ච දේවල් ටික මේ පොඩ්ඩක් මෙයාලට චුට්ටක් පැහැදිලි කරන්න මේ. මෙයාලත් දැන් අර ෆේල් වෙච්ච අත්දැකීම නම් ඇති ගොඩක් අයට මේ පාස් වුණාට පස්සේ අර දැනිච්ච ෆීලින් එක තමයි මේ මෙයාලට කියන්න ඕන. මොකද මෙයාලා දැන් ගොඩක් අය ඉන්නවා 2015 කරපු අයත් මෙතන ඉන්නවා. 2011 කරපු අයත් ඉන්නවා. ඒ ලෙවල් අවසන් වතාවට. සමහරට පළවෙනි වතාවට 2018 කරපු කට්ටිය ඉන්නවා. ඒ වගේ මේ කීප දෙනෙක් එක එක දිස්ත්‍රික්ක වල ඉන්නේ මෙතන. එයාලට චුට්ටක් කියන්න කොහොමද විභාගේ පාස් වුණාම ආපු ප්‍රතිචාර ටික. විනාඩියක් විතර කිව්වනම් ඇති. එහෙනම් අඩුයි. ඇහෙන්නේ නැද්ද කියන එක? දැන් හරි. හරිනේ. ෆස්ට් එකේදී ෆේල් වුණා. මේ ෆේල් වුණාට පස්සේ හිතා ගන්න බෑ ඉතින් ඒක නම් සෙකන්ඩ් සයි කරද්දී අර මම සර් කියලාත් ඇති අර මේ hina වෙන්නවත් හේතුවක් නැහැ අවසානට සර්. හිතා ගන්න බෑ මොකද්ද කරන්නේ මේ ඕ කියන්න බෑ කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ තමයි ඔය සෙකන්ඩ් සයි තර්ඩ් සයි කරේ සර්ත් එක මාස 4. ඊට පස්සේ පාස් වුණාට පස්සේ ඒක අනිත් පැත්තම තමයි තඩි කරා. ඔක්කොම අහලවයි මොකද කරේ කියලා කොහොමද කරේ කියලා අහලවයි ඉතින් ආතල් ඉතින් පාස් වුණාට පස්සේ. ඒක අර ඒ ෆීලින් එක වෙනම ලෙවල් එකක්. ඒක වෙනම ලෙවල් එකක්. ඒක ගන්න වෙනම එකක්. ඒක ජීවිතේ එකපාරයි ගන්න පුළුවන්. ඔය ගන්න එක හොඳටම ගන්න පුළුවන්. Taman වැඩ කරන ප්‍රමාණය වැඩි කරොත් නේ. ඔයාලත් තාම වැඩ කරා නම් ඔයිට වඩා තැනකට යන්න තිබ්බනේ. තිබ්බා කියන්නේ. තව මාසයක් වගේ තිබ්බනම් ඔව් මීට වැඩිය මැච් එකක් ගහනවා. මුල් තීරා වගේ යන්න තිබ්බනේ. ඔව් මගේ කොහොම හරි වැඩ කරපු එකේ ඇග්‍රි වල මගේ තිබ්බේ MCQ උසස් දැක්කනේ. 50න් 42යි තිබ්බේ. 8යි වැරදිලා තිබ්බේ. මේ BSTත් මම හිතන්නේ 30 ගාන 36ක්ද කොත් තිබ්බා. 50යි. මේ එතකොට ඉතින් වැඩ කරොත් නම් ඉතින් ලොවෙත් ගැහුවා කිය. ආය දෙකක් නේ. ගහන්න පුළුවන්. ඒක තමයි මෙයාලට කියන්නේ මම අනිවාර්යෙන් අද ඉඳන් වගකීම් බාර ගන්නවා. අපේ ගෲප් එක හරහා දැන් මෙයාලත් ඉන්න උදව් කරන්න. මේ වැඩේ අපි කරමු. මේක වෙනස් වැඩක්. ලංකාවේ දැන් ඕන තරම් ක්ලාස් තියෙනවා. ළමයි 10 2000 ඉන්නේවත් තියෙනවා. ඊළඟට YouTube පැකේජ් විකුණන ක්ලාස් තියෙනවා. දැන් accept වල ගොඩක් තියෙනවා. පැකේජ් එක YouTube පැකේජ් එකක් තියෙන්නේ. වීඩියෝ සෙට් එකක් හම්බ වෙනවා නිකන් අර කැසට් පීස් වගේ සෙට් එකක් හම්බ වෙනවා. ඒතකොට වීඩියෝ සෙට් යන්නේ තියෙන්නේ. ඔය වීඩියෝ සෙට් එක බැලුව එක වීඩියෝයක් පැය 5යි පැය 18යි එහෙම පාඩමක් ඉවර කරන්න පැය 18ක් විතර යනවා. ඒතකොට පැය 18ක වීඩියෝයක් බලනවා කියන්නේ මැරෙනවා ඉතින්. හරියට බැලුවොත් හොඳයි. බලන කට්ටිය අනිත් එක සර් දැන් මෙයාලට හිතේ දැන් පැය උදේ එළි වෙනකන් තියෙද්දි පාවෙනවා කියලා. ඔව් සමහර දවස් තිබ්බනේ අපි දන්නෙත් නෑ මේ. ඔව් වෙලාව බලද්දි තමයි තේරෙන්නේ. මෙහෙම වෙලාව 6යි 8යි කියලා. එහෙම ඒවත් ඉස්කෝලේ යන්නත් බැරි වෙලා තියෙනවා අනන්තවත්. ඔව් මට උදේ ඉස්කෝලේ යන්න ඕන 6 වෙද්දි ලෑස්ති වෙන්න ඕන. සමහරට මේ ලෑස්ති වෙන්න බැරි වෙලා තියෙනවා. ඒතකොට නිමාඩුවක් දාලා ඉන්නවා. හරි එහෙනම් මේ thank you ආවට ක්ලාස් එකට මෙයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න. පළවෙනි දවසේ අද අපි පටන් ගන්න යන්නේ. ඔව් සර් මොකක් හරි ගැටලුවක් තිබ්බොත් ගෲප් එකේ අහන්න කියන්න මම කියලා දෙන්නම්. මට BST ඇග්‍රී නම් මොන දෙයක් දාගත්තා ඒක SFT දානවා නම් අහන්න කියලා දෙන්න. සපෝට් එකක් දෙන්න මෙයාලට මේ මාස 5යි 6ක් තියෙන්නේ. නොවැම්බර් 11 වෙනකල්. එතකොට මේ ඔයාලත් ලොකු උදව්වක් ගන්න පුළුවන්. එයාලා ගාව නෝට්ස් තියෙනවා. ගණන් හදපු ඒවා තියෙනවා. ඒ හදන්න තේරෙන්නේ නැති ඒවා දාන්න පුළුවන්. ඒවා අහගන්න පුළුවන්. ඕන දෙයක් ඕන උදව්වක් කරයි. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපි SFT පළවෙනි අද දවසේ ඉගෙන ගන්න පාඩම මොකක්ද කියලා බලමු සහ ඒක ඉගෙන ගන්න පටන් ගමු. එතකොට හැමෝම SFT ක්ලාස් එකේදී පොතක් ඕන. දැන් හර්ෂන්ට ස්තුතියි ඔන්න සම්බන්ධ වුණාට. එහෙනම් ඉස්සරහට අපි සම්බන්ධ වෙලා ලොකු වැඩක් කරමු. හරි. කරමු.
right දැන් ඔන්න කට්ටිය මොකද කියන්නේ කම්මැලි හිතුණාද මං කතා කරපු දේවල් එක්ක නිකන් පොඩ්ඩක් කියුවා පැයක් විතර කියුවා හරි කියුවා කියන්නේ ඉතින් මේ මෙහෙම කියවන්න නැතුව බෑ හරිද ඕගොල්ලෝ දැන් ඉන්න මානසික මට්ටමක් තියෙනවානේ ඒකේ තියාගෙන මට මේ A level එක ඔයාලා කොට දාන්න බෑ මේක මගේ level එකකට හදා ගන්න ඕන ඔයාලා හදාගත්තට පස්සේ ඒකෙන් තමයි මම ඔයාලව කොට දාන්නේ හරි ඒ නිසා මේක හරියට අවධානයෙන් අවබෝධයෙන් කරන්න right ඔයාලා විනාඩි 5ක චූටි බ්‍රේක් එකක් දෙන්න මට චූටි මෙතන මේ මැෂින් එකේ පොඩි තව වැඩක් තියෙනවා මේ තව පොඩ්ඩක් වෙලාදී ඕෆ් වෙනවා චාර්ජර් එක වහගෙන ටක් ගාලා ගහන්න ඕන මොකද මේ දැන් ක්ලාස් පටන් ගත්තේ අද පහුගිය දවස් ටිකේම ඔන්ලයින් ක්ලාස් තිබුණ නැහැ ඒ නිසා අද පටන් ගත්ත නිසා එක එක ඒවා හොයාගෙන මේ කැමරාව පේනවා පැහැදිලිව අවුලක් නැහැ නේ බෝඩ් එක ක්ලියර්ද මම අද හදාගත්තේ මේ ටික ඔක්කොම මේ වයර් එක මෙහෙම වෙල්ලෙන්නේ මමම තමයි මේ ස්ටුඩියෝ ඔක්කොම හදාගන්නේ හරි එතකොට මේ හදපු විදිහ පස්සේ පෙන්නන්න එතකොට මේක මේ නිකන් කාමරේම තමයි හදාගෙන තියෙන්නේ මේ වැඩේ කරන්න එතකොට මේක අනාගතයේ අනිවාර්යෙන් ලංකාවේ හොඳ ස්ටුඩියෝ එකක් කරනවා මම ඒ වැඩේ මම ගිය අවුරුද්දම මේ පටන් ගත්තේ මේ බැජ් එකේ අනිවාර්යෙන් මට රෑන්ක් සෙට් එකක් ඕනේ හරි ඔය දිස්ත්‍රික් වලින් රෑන්ක් සෙට් එකක් ඕනේ ඒකට මම උදව් කරනවා ඔයාලත් එකට වැඩ කරන්න හරි පොඩි බ්‍රේක් එකක් දෙනවා විනාඩි 5ක ඕනේ කොහොමද රිසල්ට් එක රිසල්ට් එක මම කියන්නේ right හරි අපි යන පාඩම පටන් ගමු බලන්න මේකට SFT වලට පොතක් ලෑස්ති කරගන්න නෝට් ලියන්න ඒතර පොත් දෙකක් ඕන අපිට මේ වැඩේට හරි අද නැති වුණාට කමක් නැහැ ඊළඟ දවසේ ඉඳන් සෙට් වෙද්දි අනිවාර්යෙන් ඔයාලට මේ වැඩේට පොත් දෙකක් තියාගන්න හරි කොට රූල් පොත් නම් ගොඩක්ම හොඳයි ලේසිනේ වගේ ගණන් එහෙම හොඳයි එතකොට සාමාන්‍ය බිග් රූල් පොතකුත් අවුලක් නැහැ ඕන එක හරිද එක පොතක් තියන්න ඕනේ ඒකේ නෝට්ස් තියරි නෝට්ස් ඔක්කොම ටික ඒකට තමයි දාගෙන යන්නේ ඊට පස්සේ ගණන් හදන්න කියද්දි ගණන් හදනේ පොතක් වෙනම තියෙනවා. තියරි නෝට් ටික එක පොතක ලියනවා. ගණන් හදන ටික තව පොතක හදනවා. එතකොට ඔය දෙකට පොත් දෙකක් ඕගොල්ලෝ තියාගන්න. හරිද? ගණන් ඔක්කොම print කරපු ටියුට් ඔයාලට ගෙවල් වලට එවනවා. මේ වගේ ටියුට් තියෙන. එකක් පෙන්නන්නම් මට. එතකොට මේ වගේ ටියුට් එකක් ඔයාලට print කරපු හම්බ වෙනවා. එක පාඩමකට එක ගානේ පාඩම් 25 ටියුට් 25ක් හම්බ වෙනවා. හරිද ඊට අමතරව තව අමතර PDF මම වෙනම ඔයාලට දෙනවා පාඩම් 25ටම ප්‍රශ්න සහ උත්තර තියෙන වෙනම PDF සෙට් එකක්. ඒ ටික කැමති නම් print කරගන්නත් පුළුවන් print කරන්න නැතුව හදන්නත් පුළුවන්. ඒ ටික මම print කරන්නේ ඒ ටික PDF විදියට දෙනවා කැමති අයට හදන්න පුළුවන්. ඒ ටික print කරගන්න ඒ ටිකත් බලමු මම ඉස්සරහට print කරලා දෙන්න පුළුවන් නම් එකපාර පොතක් විදියට හරි try එකක් දෙන්නම්. එහෙම නැත්නම් ඔයාලා අර විදියට print කරගන්න. එහෙම printing cost එකක් වගේ ලොකුවට යන නිසා ඒක අර පොත් 25ක් එකටත් තියෙනවා පාඩම් 25ට ඒ ප්‍රශ්න සෙට් එක ඔයාලට PDF විදියට දානවා ඒවා සාකච්ඡා කරනවා හැබැයි පන්තියේ ඔක්කොම ගණන් හදන විදිය කියලා දෙනවා ඔයාලා පන්තියේදී තේරෙන්නේ නැති ඕනම දෙයක් ඕනම ප්‍රශ්නයක් අහන්න එතකොට මට උත්තර දෙන්න පුළුවන් එක්ක Zoom එකෙන් වෙන්නත් පුළුවන් නැත්නම් අපි WhatsApp එකෙන් වෙන්නත් පුළුවන් කෝල් එකක් කරන් වෙන්න පුළුවන් අද ඉඳන් ඕන ප්‍රශ්නයක් ඔයාලගේ තියෙන විසඳන්න මම බැඳිලා ඉන්නවා එතකොට අපි අද පටන් ගන්නෙ මේ SFT වල ළමයි සහ ගුරුවරු සහ හැමදෙනාම අමාරුයි කියන පාඩම ෆිසික්ස් වල තියෙන පාඩම ෆෝස් බලය කියන පාඩම. හරිද? එතකොට මේ පාඩම දැන් පටන් ගන්න ආරම්භය අරගන්න මොකද හේතුව SFT වල තියෙන මේ ලොකුම පාඩමකින් තමයි වැඩේ පටන් ගන්න. මේ පාඩම කොට දාගත්තා කියන්නේ ෆිසික්ස් පුළුවන්. එහෙම තමයි කියන්නේ. SFT වල බලය පුළුවන් නම් ෆිසික්ස් පුළුවන්. වගේ එකක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ මේක ගොඩක් අය අමාරු පාඩමක් විදිහට සලකන එකක්. ඒතර ඕගොල්ලන්ට මුලින්ම ෆිසික්ස් පාඩම මම කරන්න හිතුවේ මේකත් ගොඩ දාගන්න ඔයාලට පුළුවන් කියන්නේ අනිත් පාඩම් 24 ගැන කතා කරන්න දෙන්න ඒක ඊට වඩා ලේසි. එන්න මේක අමාරු නෙමෙයි ඈ. හරිද?
අමාරු කියලා වැරදි අදහසක් ඔලුවට දාගන්න එපා. දැන් මෙතන ඇති SFT ඉගෙනගෙන බලය ඉගෙන ගත්ත කට්ටිය. A level physics ඉගෙනගෙන බලය ඉගෙන ගත්ත කට්ටිය. එතකොට සමහර විට ඉන්න පුළුවන් මෙතන බලය කියන පාඩම ඉගෙනගෙනම නැති අය. හරිද? එතකොට අපි දැන් මේ බලය කියන්නේ මොකක්ද කියලා මුලින්ම බලමු. මොකක්ද මේ බලය කියන්නේ? බලය යනු කුමක්? මොන පළවෙනි ප්‍රශ්නයක් එනවා අපිට? බලය යනු කුමක්? ඒ කියන්නේ මොකක්ද මේ බලයක් කියලා කියන්නේ? ඔන්න පළවෙනි ප්‍රශ්නය සහ තියරිය ඉගෙන ගන්න ඔයාලා SFT වල මොකක්ද බලය කියන්නේ? බලය යනු කුමක්ද? එතකොට මේකට උත්තරයක් බලලා දැන් එනවා ඇති අදහසක්. දැන් අවුරුදු ගානකින් පොත්පත් එහෙම අල්ලපු කට්ටියත් ඇතිනේ. එතකොට එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මොකක් හරි අද බලය කියද්දී රටේ බලය හරියෙන්න පුළුවන් නේ. අපි දැන් කතා කරන්නේ ෆිසික්ස් වල බලය. එතකොට මේ බලයක් කියන්නේ මොකක්ද අර්ථ දැක්වීම? ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඔයාලා ලියාගන්න. පාඩමේ නම ලියන්න. බලය යනු කුමක්ද? බලය කියන්නේ මොකක්ද? හරි උත්තරයක් මට මේ දෙන්න පුළුවන් නම් හොඳයි. මයික් ඔන් කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. ඇදීමක් හෝ තල්ලු කිරීම. very good. උත්තරයක් දුන්නා. නියමයි. ඇදීමක් හෝ තල්ලු කිරීමක් කියලා කියන කවුරු හරි කිව්වා. කවුද කියලා මම දැක්කේ කමන්නේ. කවුරු හරි කිව්වා නියමයි. අන්න එහෙම කතා කරලා යන්න ඕන. මේක නිකන් බණ අහනවා වගේ උගන්වන්න බෑ. SFT ඉගෙන ගන්න. ඇදීමක් හෝ තල්ලු කිරීමක් හරියට හරි උත්තරයක් දීලා දෙන්න. තව කවුරු හරි ඉන්නවද? නැද්ද? කමන්නේ. දැන් හරි මයික් ඔෆ් කරගන්න එහෙනම් මම කියන්න මොකක්ද? මොකක්ද මේ බලයක් කියන්නේ ඇත්තටම? ෆිසික්ස් වල බලයක් කියන්නේ ළමයි බලයක් කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම ඔන්න වස්තුවක් තියෙනවා නිශ්චලව. දැන් මගේ අතේ මෙතන තියෙනවා මොකක් හරි අපි. හරි. නේද? නිශ්චලතාවය තියෙන වස්තුව චලනය කරන්න හරි චලනය වන වස්තුවක දිශාව වෙනස් කරන්න තමයි බලයක් යොදන්නේ. තූපිරි. හරියටම හරි. එලකිරි. හරි. හරියටම හරි. අන්න අර්ථ දැක්වීම. ගෙලින්ම කිව්වා අන්න මතකයි. කවුද ඒ කිව්වේ? හේෂාන්. හේෂාන්. රයිට්. හරිද හදාගත්තද දැන් හරි සූම් එක. හරි සර් මේ පට්ට ගේමක් දීලා හදාගත්තා මේක හිර වෙනවා ෆෝන් එක හොඳටම. මෙයා අම්මගේ ෆෝන් එක තියන් ඉන්නේ. එහෙනම් කතා කරන්න පුළුවන්ද දැන් ඇහෙනවද? පුළුවන් සර් මේ අවුලක් නැහැ. හරි. දැන් අර ඉස්සෙල්ලා හර්ෂණත් පොඩ්ඩක් ඇවිල්ලා කතා කරලා ගියා විනාඩි 5ක් විතර. මේ දැන් මං කිව්වේ තව එක්කෙනෙක් ඉන්නවා කියලා. එයාට අර සම්බන්ධ වෙන්න දෙයක් නැහැ. අද ඊළඟ දවසේ එයි කියලා කිව්වේ අන්න ඇවිල්ලා. බලයට උත්තරක් දෙනවා අපේලා කවුද කියන්නේ. මේ එතකොට මේ දැන් පුරුදු කටහඬකින් කියනවා මේ උත්තරේ මම බැලුවා කවුද යකෝ මේ කියන්නේ. දැන් මට පේන්නේ නැහැ මෙතන ස්ක්‍රීන් එකේ හදලා. මේ හරි. එතකොට කොහොමද මේ වා පොඩ්ඩක් කියන්න ඕනේ. වාගේ පොඩ්ඩක් ජීවිත කතාව. විනාඩි 5ක් විතර ඇතෙන්නේ. හරි සර්. හරි. විනාඩි 5කට ඔයාලට කැමති වෙලාවක් ගන්න. විනාඩි 5ක විතර කියන්න පුළුවන් කෙටියෙන්. අර වා A level කරේ මොන අවුරුද්දද මුලින්ම ඒ ටිකත් එක්ක පොඩ්ඩක් කියන්න. මෙයාලා ඉන්නවා මෙතන 2015 A level කරපු අයත් ඉන්නවා. ඒ කියන්නේ මගේ වයස කට්ටියත් ඉන්නවා. ඔයාගේ වයසේ අයත් ඇති. ඔයාට වඩා වැඩි මල්ල අයත් ඇති. ඔයාට වඩා වැඩි මල්ල අයත් ඉන්නවා. මගේ වයසේ අයත් ඉන්නවා. ඒ නිසා මේ අර වටිනවා හැමෝටම කතාව. ඇත්තටම මම ඉස්සල්ලාම මේ ලෙවල් කරේ 2018. 2018 ඔව් 2018 ඒ ලෙවල් තමයි කරේ. ඊට පස්සේ 2018 මම බයෝ ලින්ක් කරේ ලෙවල්. ඊට පස්සේ මම ඒ ලෙවල් කරා 2020. ඒ කියන්නේ මම 2019 කරන්නේ නැතුව 2020 දෙකම බයෝ ස්ට්‍රීම් එකෙන් තමයි කරේ. හැබැයි මට මේ ගොඩ දාගන්න බැරි වුණා මේක. කියන්නේ මට කිසිම ඒ දවස්වල ඔළුව දුවනවා ප්‍රශ්නත් එක්ක එහෙම දිවිලා මම කොහොම හරි ඊට පස්සේ එක්සෑම් එහෙමම මගේ අධ්‍යාපන දේවල් මම නතර කරලා මම ඊට පස්සේ එහෙමම වෙනස් වෙලා ඔය ආදර සම්බන්ධතා තිබිලා ඊට පස්සේ ඒවා බ්‍රේක් අප් වෙලා එහෙම කාලයක් ගිහිල්ලා ඩිස්ප්‍රෙෂන්ස් තත්ත්වයකට ඇවිල්ලා එහෙම තිබුණා මට. ඔව් සර් මම බේදුත් ගෙනාවා.
ඊට මන් පස්සේ දන්නේ මේ ඊට පස්සේ කොහොම හරි එහෙම තිබිලා මං ඔය ඩ්‍රග්ස් වලට එහෙම ඇඩික්ට් වෙලා ඉඳලා කොහොම හරි මට 2024 තමා මට සඳරුවන්ස හම්බෙන්නේ මේ එක්ස් මේ ඒ කාලේ වගේ වෙනකොට හර්ෂණ මල්ලිය හරහා තමයි හම්බෙන්නේ. දෙන්නයි මට ජීවිතේ ඒ කියන්නේ මට මේක කියපු පාර ගියපු මඩ පාරින් ලස්සන තාර දාපු පාරකට යොමු කරන්න ඒ කියන්නේ ඒ දෙන්න තමයි මට මුලින්ම මේක අයිඩියා එක දාලා මට මේක කරමු කියලා මේ මෙහෙම ආවේ. ඊට පස්සේ අපි සර්ත් එක්ක මාස 4ක් මම නම් අවසන් මාස 3ක් විතර සර්ත් එක්ක සෙට් වුණේ වැඩේට. මාස 4ක් විතර අපි කොහොම හරි බැහැලම කරා කියන්නේ ඒක මාරයි කියන්නේ ඒ කරපු දේවල් කියන්නේ අපි අර වැටෙනකොට කියන්නේ අපි අර මෙන්ටලි එක අවුට් වෙනකොට අර කියන කතා කියන්නේ ඒ සර් දෙන දේවල් ඒවා මාරයි. ඒවා මං කියන්නේ මේක උඹලට ගොඩ යනවා නම් මෙන්න මට කියන්න දෙන්නේ නැහැ සර්. ඒ තරම් මේක තමයි දැන. ඒ කියන්නේ මම හිටපු තත්ත්වෙත් එක්ක මම ගහපු ගේම මට ඇත්තටම මට මාර සන්තෝෂයි සර්ත් එක්ක මේ එකතු වෙලා මේ ගහපු ගේම් එක ගැන. හිටපු ගාම කෝල් කරනවා මේ උඹට බාධා කරන කතාවට හරි. ඔව් සර්. හිටපු ගාම කෝල් කරලා කියනවා සර් මේ මට බෑ ඒ ලෙවල් කරන්න. එහෙම කියලා කියනවා. ඊට පස්සේ ආයෙම ඉතින් ඇදලා ගන්නවා. ඉතින් බෑ කියලා මේ පා වෙලා මේ නවත්තන්නම හදනවනේ. ඊට පස්සේ ඉතින් සර්ට කෝල් එකක් අරගෙන ආපහු කතා කරලා නෑ උඹ කරන්නම ඕන. උඹ කවුද කියලා පෙන්වන්න ඕන. උඹ මේ ලෝකෙට ඇවිල්ලා තියෙන ඔහොම ඉන්න නෙවෙයි. ඒ වගේ ඒක වෙනම එකක්. ඒක මන් දැකලා නෑ. මට එම හම්බෙලා නෑ කවුරු. මං හිතන්නේ ඕගොල්ලන්ටත් මේක තමයි හොඳම දැන. කියන්නේ මම කරා නම් ලොවෙත් උඹලා ඔක්කොම මේක කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඒ කියන්නේ මම හිටපු විදියත් එක්ක මේ ගවේ මට කිව්ව කතත් එක්ක මේ කවුරුත් හිතන්නේ නෑ මම මේක කරයි කියලා. ඒ තරම් මේ ප්‍රතිචාරයම දැන් මරුස ඒ කියන්නේ මේ ඉස්සරහට මේ අර මූණ දිහා බලලා කතා කරන්නේ නැති මිනිස්සු ගොඩක් දැන් කතා කරනවා සයි කියන්නේ. කතා කරනවා. ඒක අනේ වන්ද ඒක මට කියන්න දෙන්නේ නැහැ සර්. මට පට්ට සතුටුයි. ඒ කියන්නේ මිනිස්සුන්ගෙන් අර මට බැනපු මූණවලම මට ආපු අනිත් පැත්තට සුබ පදනකොට ඒක මාරයි. ඒක අර ගෙදරට උනස්ස දැන් ඒක දැනෙන්න ඕන. අර ගෙදරින් උනස්ස අර ඉස්සරට වඩා ගොඩක් සපෝට් එකක් තියෙනවා දැන්. අර දෙයක් කරලා පෙන්නනවා. ගෙදරින්ම පිළිගැනීමක් ඇති වෙනවා එතනමනේ. ඔව් සර්. ඒ කියන්නේ ඒක අමුතු එකක්. ඒක ගන්න පුළුවන් නම් මිනිස්සෙක්ට ඒක මාරයි. ඒ හැමෝටම පුළුවන් ගන්න අනිවාර්යෙන් හිතුනොත්. ගන්න පුළුවන් සර් අනිවාර්යෙන්ම. හිතන්න තමයි ඕනේ මේක මේ කරන්න ඕනේ කියලා වැඩ කරන්න තමයි ඕනේ. මේක කොහොම හරි කරනවා මේ මාස 5යි තියෙන කියලා අතාරින්න නැතු. අල්ලගෙන තමයි කරන්නේ. අපි ඉතින් සර් සමහර දවස්වල අපේ ක්ලාස් එක අපි උදේ පටන් ගත්තාම පාන්දර 4යි 5යි අපි මිස්සර හර්ෂණ විස්තර කිව්වා. උදේ මට සමහර ඉස්කෝලේ යන්නත් බැරි වෙනවා ක්ලාස් එකේ. ඉවරෙද්දි. අපි මේ විදිහට වැඩ කරා ඉතින් සර්ත් එක්ක. මම නම් කියන්නේ මේක උඹලා යන්න මොන පන්තියක්. මෙයාලට දැන් මාස 6ක් තියෙනවා මේ විභාගෙට. මාස 6ක් තියෙනවා. දැන් මේ මාස 5න් මම සිලබස් ඉවර කරනවා. මාසයක් අවසානට පේපර්ස් කරනවා. මෙතන දැන් ඉන්න අයත් එහෙම තමයි. මේ කොළඹයි ඉන්නවා, ගම්පහයි ඉන්නවා, මොණරාගල ඉන්නවා, මාතර ඉන්නවා, මාතලේ ඉන්නවා, අනුරාධපුර දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. එතකොට කියන්නේ ලංකාව පුරාම සෙට් එකක් ඉන්නේ. තව මෙයාලා හරහා මං හිතන්නේ ඉස්සරහට දැන් සම්බන්ධයෙන් මං උපරිම ළමයි 30යි මේ පන්තියට ගන්න කොහොමද මං කියලා දෙන්න 30ක් බාර ගන්නවා මේ පාර. ගිය පාර දෙන්නයි බාර ගත්තේ. දෙන්නම කොට දැම්ම සුපිරියටම. මේ පාර 30ක් බාර ගන්නවා. මේ 30 අනිවාර්යෙන් රෑන්ක් දානවා තමයි දිස්ත්‍රික්ක වලින්. එතකොට අනිත් විෂයන් දෙකත් මේ මෙයාලට උදව් කරන්න මේ ඔයාලා මං ගෲප් එකට ඇඩ් කරන්න හේෂාන්. මේ වැඩ කරපු විදිහ අනම්මනම් ඔයාලට ඕන නම් පස්සේ ඔන්න අහගෙන දැනගන්න. ඔයාලා දෙන්නත් මං ගෲප් එකට ඇඩ් කරනවා මේ හර්ෂණයි මේ මාලිංගය.